සාදු 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 තථාගත අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් පරමාර්ථ වශයෙන් දේශනා කරන ලද නිර්වාණ ධර්මය පිළිබඳ ගැඹුරු ගවේෂණයන් වල නිරත වන ප්‍රඥාවන්ත කල්යාණ මිත්‍ර ශ්‍රාවක ශ්‍රාවිකාවනි දරුවනි දරියනි අද දිනය 2025 අවුරුද්දේ මැයි මාසේ 3 වෙනිදා අද සෙනසුරාදා දවසක් අපි අද පවත්වන්නේ මේ සදහම් සංගායනා 61 වෙනි වැඩමුළුව තමයි අපි අද මේ පවත්වන්නේ නක්කාවත්ත ලෝතුරු දහම් සෙවන ආරණ්‍ය සේනාසන පරිසරයේදී අද මේ සදහම් සංගායනා පටිගත කිරීමේ දායකත්වය නිතෝගම පදිංචි අයිඑම් ඖෂධහාමි දයාපර පියාණන්ගේ මැයි මාස 2 වෙනිදාට ඒ කියන්නේ ඊයේ දවසට යෙදුන 67 වෙනි ධම්මදින අනුස්මරණය වෙනුවෙන් එතුමාගේ දූ දරුවන් ඇතුළු දයාපර බිරිඳ ඇතුළු පවුලේ ඥාතීන් තමයි මේ පටිගත කිරීමේ දායකත්වය දරන්නේ දහවල් දාණය අපේ දන්තබා මණ්ඩපයේ සියලුම දෙනාට දහවල් දාණය පිරිනමනු ලබන්නේ ඒක දායකත්වයේ දරන්නේ කිරිමැටියාවේ පදිංචි ලාල් පේමසිරි මහතා සහ එතුමාගේ දායකපර බිරිඳ විජේලතා මහත්මිය පුත්‍රයා වන කෞශල්‍ය පුතා විසින් තමයි දායකත්වයේ ලබන්නේ දහවල් දාණය සඳහා ආරමුණ තමයි පවුලේ එකම දියණිය වන බුද්ධිනී හිමායා දියණියගේ 2025යි 5 වෙනි මාසේ 9 වෙනි දිනට යෙදෙන 15 වන උපන්දිනය අනුස්මරණය කිරීමත් එම දියණියගේ අනාගත අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුව තමයි ඒ පවුලේ සියලු දෙනා එකතු වෙලා මේ දායකත්වය ලබන්නේ ඒකම එතුමන්ලගේ ප්‍රාර්ථනාව තමයි මේ උතුම් ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් සියලු ලෝ සතුන්ට අදම මේ අමා මහ නිවන සාස්වත වේවා කියන ප්‍රාර්ථනය පදනම් කරගෙන තමයි මේ දායකත්වය දරනු ලබන්නේ එම අපේ ඒ ලාල් ප්‍රේමසිරි මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා සමග අපි එකතු වෙලා මේ ඒ දියණියට සුබ ප්‍රාර්ථනා කරමු ඒ වගේම සමස්ත ලෝකයටම මේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනා කරමින් අපි අද 61 වෙනි සදහම් සංගායනාවේ කටයුතු ආරම්භ කරමු. දැන් මෙහිදී මම මතක් කරන්න ඕනේ අපි සදාන් සංගායනා 60 වෙනි වැඩසටහන 60 වෙනි සංගායනාවේදී අපි කතා කරේ මොකද්ද? ස්කන්ධ පරිනිර්වාණය පිළිබඳව කතා කරා. එතකොට ස්කන්ධ පරිනිර්වාණය පිළිබඳව සාකච්ඡා කරද්දී අපි හොඳට අධ්‍යයනය කරගත්තා මේ ස්කන්ධ පහ. මොනවද? රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ කියන ස්කන්ධ පහ මේ පටිච්ච සමුප්පාන්න ක්‍රියාවලියේදී ඉබේම සමුද වෙන ආකාර පහක් පස් ආකාරයක් ඒ ස්කන්ධ පහ. එතකොට අපිට බුදු පියාණන් වහන්සේ උපදෙස් දුන්නේ මෙන්න මේ ස්කන්ධ පහ උඹලා උපාදානය කළොත් එතන තමයි මේ සමස්ත දුක්ඛන්දරාම කොට රැගෙන සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරා ධම්මචක්කපවත්තන සූත්‍රයේ ආරම්භක දේශනේ. අන්න ඒ නිසා අපි අද විශේෂයෙන් මේ 61 වෙනි වැඩමුළුවේදී මේ පංච උපාදානස්කන්ධය සිදු වෙන්නේ කොහොමද කියන එක. දැන් අපි සරලව හිතාගෙන ඉන්නේ අපිට දේශනවල ඇහෙන්නේ
පංච උපාදානස්කයන් දෙය කියලා කියන්නේ ඇහැට පේන වර්ණ රූපේ උපාදාන කිරීම, කනට ඇහෙන ශබ්ද රූපය උපාදාන කිරීම, නාසයට නේද? එහෙම ඒ විග්‍රහය එහෙම තමයි අපි දැන කියාගෙන දැකලා තියෙන්නේ. නමුත් මේ බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන පංච උපාදානස්කන්ධය ඊට එහා ගිය ඊටා ගැඹුරු ඔව් කරුණක් මඟ පෙන්වීමක්. එතකොට අද අපි මම විශ්වාස කරනවා මේ අපි අද මේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන මේ නිර්වචනයේ මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව මේ වෙනකන් තථාගත සම්මා සම්බුද්ධ ශාසනයේ විවෘත වෙලා උඩුකුරු වෙලා නැහැ. ඒ නිසා මේ කරුණු බොහෝ ගැඹුරින් අධ්‍යයනය කරමු. ඒ අධ්‍යයනය කරද්දී තිබෙන ගැටලු සියල්ලක් අපි මේ දාසභා මණ්ඩපය තුලම සාකච්ඡා කරමු. මොකද හේතුව අපි මේ අන්තර්ජාලයට මුදාහරිනවා. ඒ මුදාහරිනකොට සමස්ත ලෝකයටම මේ ගැටලු ලෙහා ගැනීමට අපගේ සාකච්ඡා දැන් බුදු පියාණන් වහන්සේ අපිට උපදෙස් දුන්නේ කාලේන ධම්ම සාකච්ඡා. ඒතම් මංගල බුද්ධමං නේද? දැන් ඒතර අද බුද්ධ ශාසනය තුල ඒතම් මංගල මුත්තමන්ද? දැන් අපිට දැන් මේ අන්තර්ජාලයේ පරිශ්‍රණයට ලක් කරනකොට අපිට පේනවා දිගට හරහාට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා නේද අගෞරවය ඇති කරගනිමින් ගහ ගන්නවද නැද්ද? ගහ ගන්නවා මරා ගන්නවා නේද? එතකොට අන්න ඒ නිසා අපේ බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන ඒකේ හේතුව මේකයි දරුවනේ. ඕක හේතුව මේකයි. දැන් මම වසර 30ක විතර කාලයක් පටන් මේ කරුණු අනාවරණය මේ කියන්නේ පරමාර්ථ පැත්ත සම්මතය නෙවෙයි. ඒ පරමාර්ථ ධර්ම පැත්ත සාකච්ඡා කරගෙන විග්‍රහ කරගෙන එනවා. ඒක කිසි කෙනෙකුට නෑ බෑ කියන්න බෑ. හේතුව මොකද අපි මේ කරුණු ඔක්කොම එලි දක්වන්නේ අපේ තථාගත අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඒ කරුණ වලට අදාළව ඉදිරිපත් කළපු සූත්‍ර දේශනා අනුව අපි දන්නවා බුද්ධ ශාසනයේ දැන් අද තියෙන සූත්‍ර පිටකය විනය පිටකය අභිධර්ම පිටකය පැහැදිලිවම අච්චාරුවක් වෙලා තියෙන්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කර ඔය සූත්‍ර හැම එකම බුදු පියාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර නෙවෙයි. උන්වහන්සේ දේශනා නොකළ සූත්‍ර රාශියක් සූත්‍ර පිටකේ තියෙනවා. පැහැදිලිද? ඉතින් ඒ කරුණු හුඟා දුරට අපි වසර 30ක් 40 කාලයක් තිස්සේ අධ්‍යයනයන් කරලා තෝරා බේරාගෙන වෙන් කරගෙන අරගෙන ඒ පරිශන පවත්වලා ඒ ප්‍රතිපත්තිය පිහිටලා මේ කරුණු පැහැදිලිවම අපේ උත්තමයා උපදෙස් දුන්න ආකාරයට ප්‍රත්‍යක්ෂව අත්දකලා තමයි මේ කරුණු ඉදිරිපත් කරන්නේ. කිසි කෙනෙකුට මේ ඉදිරිපත් කරන කරුණු ඒක එහෙම නෙවෙයි කියලා තර්ක කරන්න පුළුවන් කමක් නැහැ. ඇයි හේතුව? මේක දැනීම තුලින් නෙමෙයි ඉදිරිපත් කරන්නේ. දැනීම තුලින් නෙමෙයි. එහෙනම් කොහොමද? ප්‍රත්‍යක්ෂ දැකීම තුලින්. එතකොට මේ දැනීම කියලා කියන්නේ විඥාන දැනුමනේ. දැනීම කියලා කියන්නේ විඥාන දැනුම. ඒ දැනුම කියන්නේ පුතේ අනුන්ගෙන් ලබාගත් දැනුමක්. දැනීම කියලා කියන්නේ අනුන්ගෙන් ලබාගත් දැනුමක්. දැකීම කියලා කියන්නේ ඒ අනුන්ගෙන් ලබාගත් දැනීම අභිභවා ගිහිල්ලා යථාර්ථයේ ප්‍රත්‍යක්ෂවම දැක අවබෝධ කිරීමක්. දැන් ගයාබෝධි මුලේ දිනුනේ ඒක. පැහැදිලිද? ගයාබෝධි මුලේ සිද්ධ වුණේ මොකද්ද? අපේ උත්තමයා එතෙක්කල් හැම කෙනෙක්ම ඒ ආගමන් තුල මනස දියුණු කරගෙන ගියා. අපේ උත්තමයා ගයාබෝධි මුලේදී සිද්ධාර්ථ තාපසතුමා හැටියට මොකද කරේ? මනස එතෙක්කල් ඒ ආගම් තුලින් විවිධ ඔය කාලවාදයේ, ඊශ්වරවාදයේ, ස්වභාවවාදයේ, නියතිවාදයේ, සායංකතවාදයේ, පරංකතවාදයේ, සායංකත පරංකතවාදයේ, අදිච්ච සම්පන්නවාදයේ, පැහැදිලිද? පරිණාමවාදයේ, පැහැදිලිද? එතකොට ජෛනවාදය, නිගණ්ඨවාදය ඕවා ඔක්කොම බුදු පියාණන් වහන්සේ පහළ වෙන්න පෙර තිබිච්ච ඒ වගේ කලේ මොකද්ද? මනස දියුණු කරා. පැහැදිලිද? ඒ පදනමෙන් සම්පූර්ණම ඉවර්ත වෙච්ච අපේ සිද්ධාර්ථ උත්තමයා එතෙක්කල් කිසිවෙක් නොකල පරිශ්‍රණයක් හැටියට මොකද කරේ? මනස අතහැරීමේ
ආර්ය පරිශ්‍රණය කරගෙන ගියා ගාය බෝධි මුලේදී. ඒ පරිශ්‍රණය කරගෙන ගිහිල්ලා උන්වහන්සේ ප්‍රකාශ කරා අකුප්පාමේ චේතෝ විමුක්ති. අකුප්පාමේ චේතෝ විමුක්ති. අයමන්තිමා ජාති නත්ත දානි පුනබ්බව. ඒ මොකද කියන්නේ? අකුප්පා කියන්නේ මොකද? නික්සකවම ස්ථිරවම පැහැදිලිවම ඒකාන්තයෙන්ම වචනේ පරිසමාර්ථාර්ථයෙන්ම මනස නිරුද්ධ විය. චේතෝ විමුක්ති. එතකොට අන්න ඒ කාරුණය චේතෝ විමුක්ති කියන කරුණ අපේ උත්තමයා ප්‍රකාශ ලෝකයට ප්‍රකාශ කරන්න පෙර කිසිම කෙනෙක් ප්‍රකාශ කරලා තිබුණාද? නෑ. තිබුණේ නෑ. එහෙනම් ඒකෙන් අපිට නිගමනය කරන්න වෙන්නේ මොකද්ද? අපේ උත්තමයා මේ ඉදිරිපත් කරව මීට වසර 2600කට පමණ පෙර ඉදිරිපත් කරන මහා අප්‍රමාණ ගැඹුරු මේ ලෝකෝත්තර දර්ශනය. ඒක ලෞකික දර්ශනයක්ද? නෑ. ඒක ලෝකෝත්තර දර්ශනයක්. ඒ ලෝකෝත්තර දර්ශනය ආරම්භ වුණේ අපේ උත්තමයා මෙන්න මේ ගයා බෝධි මූලයේදී ප්‍රත්‍යක්ෂව දැක අවබෝධ කළ ඒ ගැඹුරු දර්ශනය තුලින්. පැහැදිලිද? අන්න ඒක තමයි පුතේ ආර්ය දර්ශනය කියලා කියන්නේ. ඒ ආර්ය දර්ශනයටපත් වෙන තැනදී මොකද වෙන්නේ? එතෙක් කල් ගත්ත සමස්ත දැනුම් සම්භාරයම හෙවත් විඥානය. එතෙක් කල් ගත්ත සමස්ත දැනුම් සම්භාරය හෙවත් විඥානය ඉතිරි නැතුවම නිරුද්ධ වෙනවා. අන්න ඒ විඥානයේ ඉතිරි නැතුවම නිරුද්ධ වීම ප්‍රත්‍යක්ෂව දැක අවබෝධ කිරීම තමයි දරුවනේ නිවන් දැකීම කියලා කියන්නේ. විඥානය මෙතන භාවිත කරන තාක්කල් නිවෙන්නේ ඇවිලෙනවා නේද? සබ්බම් භික්කවේ ආදිත්තං කියලා අපේ බුදු පියාණන් වහන්සේ පසුකාලේ ඔක ප්‍රකාශ කරා. ඇයි අපේ උත්තමයෝ දන්නවා මේ විඥානය නොහොත් මනස ක්‍රියාත්මක කරන තැන ගිනි ගන්නවා. කිංච භික්කවේ ආදිත්තං මොනවද ගිනි ගන්නේ? චක්කුං ආදිත්තං, රූප ආදිත්තං, චක්කු විඥානං ආදිත්තං. චක්කු ආදි වශයෙන් මේ ඇස කන නාසය දිවකය මනස වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප ඇතුළත් සමස්ත විඥාන ධාරාවම ගිනි ජාලාවක් හැටියට බුදු පියාණන් හඳුන්වලා ඒක අතහැරලා මේ කාය පොදු මුලද වෙන්න මේ අත්දැකීම ලබලා සමස්ත ලෝකයට අනාවරණය කරා අකුප්පාමේ චේතෝ විමුක්ති. ආයමත්තිවා ජාති නත්තදානේ පුනබ්බවෝ කියලා. එතකොට රත්තරන් පුතේ වසර 30ක් තිස්සේ මෙන්න මේ මම මේ කරුණු ඉදිරියට කරන්නේ ඔන්න ඔය සිද්ධිය ඒ අධ්‍යයනය කරලා ඒ ප්‍රතිපත්තිය පිහිටලා 97 අවුරුද්දේ 7 වෙනි මාසේ 2 වෙනිදා 97 අවුරුද්දේ 7 වෙනි මාසේ 2 වෙනිදා ගයාවේ බෝධි මූලයේ සිදු වූ ආකාරයටම මේ බුදු වුණා කියන කතාව නෙමෙයි මෙතන එන්නේ. තේරුණාද? මේ හැම කෙනෙකුටම ඒ අත්දැකීම ලබන්න පුළුවන්. අපේ උත්තමයා කිව්වද නැද්ද? ඒහි පස්සිකෝ භගවතෝ ධම්මෝ කියලා කිව්වද නැද්ද? මොකක්ද ඒ කියන්නේ? මාගේ ධර්මයේ තුලට ඇවිත් බලන්න කියලා කිව්වේ. ඒ කාටද කිව්වේ? සමස්ත ලෝක සත්‍යයට. උන්වහන්සේගේ ධර්මයේ අධ්‍යයනය කරන සමස්ත ලෝක සත්‍යයට උන්වහන්සේ පණිවිඩය දුන්නේ. මම ලබන්න බෑ කියලා කිව්වේ. එතකොට උන්වහන්සේ මේවා තේරුම් ගන්න. දැන් මෙහෙම අත්දැකීමක් ලැබුවා කිව්වම පිටපොටේ ගහගෙන එනවා මේ ඊළඟට මම බුදු වුණා කිව්වා කියලා. ළමයිනේ බුදු වෙන කෙනෙක් නැහැ. බුද්ධ කියන්නේ අවබෝධය. තේරුණාද? අපි ඔය සම්මතයේ ඉතින් අර ආමන්ත්‍රණය කරනවා බුදුහාමුදුරුවෝ කියලා. නමුත් බුදුහාමුදුරුවෝ කියලා කෙනෙක් නැහැ. ඒ බුද්ධ ස්වභාවයේ ගැඹුරු දර්ශනය අනාවරණය කරගත්තේ අපේ සිද්ධාර්ථ උත්තමයා. සිද්ධාර්ථ උත්තමයා හිටපු තැනින්ද මේ බුද්ධ ස්වභාවය පහළ වුණේ සිද්ධාර්ථ උත්තමයා අවසන් වූ තැනින්ද? එතකොට බුද්ධ කියන ස්වභාවයට සිද්ධාර්ථ කියන ස්වභාවය සම්බන්ධද? සම්බන්ධ නැහැ. අපේ රත්තරන් උත්තමයා මේවා කිව්වා. බ්‍රහ්මජාල සූත්‍රයේ මොකද කිව්වේ? උච්චින්න බව නැතිකෝ තථාගතස්ස කායෝ නිට්ඨති. භව තෘෂ්ණාව උගුලවා දැමූ තථාගතය තුල කයක් නැත.
දැන් මේ බලන්න අවිද්‍යා නිරෝධා සංකාර නිරෝධෝ සංකාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ සලආයතන නිරෝධෝ සලආයතන නිරෝධ වුණුන් තැනින් තමයි බුද්ධත්වයේ පහය. ඒක නම් කරනවා බුද්ධත්වයේ කියලා අවබෝධය කියලා. පැහැදිලිද? අන්න නිසා මේවා තේරුම් ගන්න දරුවනේ මේ ඕන කෙනෙකුට දැන් අපි දන්නවා අපේ බුදු පියාණන් වහන්සේ මේ කාරණේ කියාගෙන ගියා 45 අවුරුද්දක් කියාගෙන ගිහිල්ලා දැන් අර සුනීත සෝපාක වගේ නිවන් දැක්කේ නැද්ද? දැක්කා. දැන් සුනීත නිවන අවබෝධ කරපු වෙලාවේ අපි බුදුහාමුදුරුවෝ මොකද කරපු ප්‍රකාශය? බුදුහාමුදුරුවෝ මොකද්ද? සුනීතගේ මගේ කිසිම වෙනසක් නැහැ කිව්වා. ඒතර ඒකෙන් අපේ උත්තරමගේ ඒ කතා ප්‍රකාශයෙන් තේරෙනව නේද? මෙතන සම්මා සම්බුද්ධ පච්චේක බුද්ධ අරහත් බුද්ධ කියලා එහෙම පට්ටන් නැහැ. එහෙම තනතුරු නැහැ. සම්මා සම්බුද්ධ පච්චේක ළමයිනේ මෙහෙමයි මේ නිවන අවබෝධ කිරීම කියලා කියන්නේ එකම සංසිද්ධියයි වෙන්නේ. මොකද හැමතැනම හැම කෙනෙකුම මොකද වෙන්නේ? ඒක හැම කෙනෙකුට සිද්ධ වෙනවා දකින්න. ඔව් මේ දැනුත් සිද්ධ වෙනවා. මේ දැනුත් මේ සිද්ධිය මෙතන සිද්ධ වෙනවා. මොකද වෙන්නේ? මේ මනස නිරුද්ධ වෙනවා. ඒක තමයි බුද්ධ ස්වභාවය කියලා කියන්නේ. එතකොට ඒක අපේ උත්තරයට ඉතින් අර සම්මතයේ කරුණාවක් වශයෙන් සම්මා සම්බුද්ධ කියලා කියනවා. නමුත් අපේ උත්තරයම කියනවා මේ බුද්ධ කියන එක වෙන් කරලා බෙදන්න බෑ. එහෙම ස්වභාවයක් නෑ. සත්‍ය පුද්ගලෙක් නෑ. සුනීතගේ මගේ දෙන්නගේ කිසිම වෙනසක් නැහැ කියලා. ඔන්න ඔය විදිහට මෙන්න මේ බුද්ධ කියන ස්වභාවය ඉතා ගැඹුරුයි. මම මේ පැත්ත පොඩ්ඩක් මේ කතා කරේ. අපි දැන් බලමු මෙන්න මේ බුදුහාමුදුරුවෝ දැන් ඉස්සරලාම කරපු දේශනේ තමයි ධම්මචක්කපවත්තන සූත්‍රය. උන්වහන්සේ ඇත්තටම ධර්මයේ ඒ ධම්මචක්කපවත්තන සූත්‍රයේ පුතේ දේශනා කරේ මුගක් කල්පනා කරලා. උන්වහන්සේ තීරණය කරා මම මේක කියලා දෙන්නේ නැහැ. මේක හරි ගැඹුරුයි. මේක මේ පුතඥන පිරිසට තේරෙන්නේ නැහැ. මම නිකන් අපරාධ මහන්සි වෙන්න ඕනේ. මම මේක කියලා දෙන්නේ නැහැ කියලා. නේද? එහෙම ඉඳලා කල්පනා කරලා දැන් එතකොට අපේ උත්තම කල්පනා කරා දැන් මම මේක නොකිය හිටියෝ මෙතනින්ම මේක වැහිලා යනවා. ඒ හින්දා මගේ යාළුවෝ පස් දෙනාටවත් මම මේක කියලා දෙනවා බලන්න කියලා තමයි උන්වහන්සේ කොහරද ගියේ? ඔව් මරණට ඉතිපතනට ගිහිල්ලා මේ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරේ. පැහැදිලිද? මේ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කිරීමේදී උන්වහන්සේ ආරම්භ කරේ කොතෙන්ද? ඔය කියන්නේ පටිච්චසමුපාද සමතකෙට ගත්තාම මේ චතුරාර්ය සත්‍ය පැහැදිලි කරේ. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. නේද? පැහැදිලි කරේ. එතකොට ඒ පැහැදිලි කරලා උන්වහන්සේ අන්න දුක්ඛ සත්‍ය පැහැදිලි කරද්දී අන්න ආරම්භයේ පටන් ගත්ත කොටින්ද සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එතකොට එහෙමනම් තථාගත සම්මා සම්බුද්ධ ශාසනයේ වෙන කටන්දර හොයන්න දෙයක් නැහැ. මොකද සංකිච්ඡේන කියලා කියන්නේ ඒකාන්තෙම කොටින්ම කියතොත් දන්නවනේ අපි ඉතින් සිංහලයේ හැටියට කොටින්ම කියතොත් කියන්නේ ආය එතන ඉහට කියන්න දෙයක් නැහැ. එතකොට ආයේ මේ මහා දාන දෙන්නයි නේද අග්ගස දාන දෙන්නයි එහෙම කතාවක් නැහැ. කොටින්ම කියතොත් සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ පංච උපාදානය දුකයි. දැන් දරුවනේ මේ පංච උපාදානයේ දුකයි කියලා මීට වසර 2600කට ඉස්සෙල්ලා බුදු පියාණන් වහන්සේ විග්‍රහ කරලා දීලා එතකොට කොණ්ඩඤ්ඤ තාවතුමා නිවන අවබෝධ කරගත්තද නැද්ද? අවබෝධ කරගත්තා. අවබෝධ කරගත්ත වෙලාවේ මොකද කිව්වේ අපේ බුදුහාමුදුරුවෝ කරපු ප්‍රකාශය මොකද්ද? ඔව් අඤ්ඤාත වටෝ කොන්නන්නෝ කොන්නඤ්ඤස විරජං ගීතමලං ධම්මචක්කුං උදපාදී යං කිංචි සමුදය ධම්මං සබ්බන්ත නිරෝධං. එතකොට දැන් පංච උපාදානයේ මිදෙන ක්‍රමය මොකද්ද? යං කිංචි සමුදය ධම්මං සබ්බන්ත නිරෝධ ධම්මන්ති. එතකොට යං කිංචි සමුදය ධම්මං සබ්බන්ත නිරෝධ ධම්මන්ති කියලා කියන්නේ යම් ධර්මයක් සමුදය වේද ඒ සමුදය වෙනකොට පංච උපාදානයේ සමුදය වෙනවා.
වර්ණ රූප හරි, ශබ්ද රූප හරි, ගන්ධ රූප හරි, රස රූප හරි, පොට්ටබ රූප හරි මෙතන ගැඹුරුයි මම ඉදිරියට කරලා දෙන්න හදන තැන හොඳ ගැඹුරින් අහන්න. එතකොට මේ වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප හැටියට පහළ වෙන හැම ආරම්භණයක් පාසාම මොකද වෙන්නේ? ඔව් හැම ආරම්භණයක් සමුදෙවිදීම විමේදීම මේ පංචස්කන්ධය පහළ වෙනවා. පංචස්කන්ධය පහළ වෙනවා. ඒක ඒ අරමුණ අපි කියමුකෝ දැන් ඇහැට දකින රෝසමල කියලා බින්දොත් අන්න රෝසමල මේක රෝසමල කියලා හඳුනගත්ත හැටිය මොකද වෙන්නේ? අර පංච උපාදානස්කන්ධයටම මැදි වෙනවා. අපිට අද කියලා දෙන්න තෑල්නේ මම ඒක ඔප්පු කරලා පෙන්නනවා. ඒ මගේ කරුණ දැක්කියෝ කරන්න ඉස්සරලා මං අපේ බුදු පියාණන් වහන්සේ මේ පිළිබඳව කරපු ප්‍රකාශ පොඩ්ඩක් මතක් කරලා හිටින්නම්. මොකද මේක එහෙම නුනොත් මගේ ප්‍රකාශයක් වෙනවනේ නේද? අපි මූලාශ්‍ර සාහිත්‍යව මේ කරුණ ඉදිරිපත් කරන්නේ. කිසි කෙනෙකුට හොල්ලන්න බෑ අපි මේ කරන දේශනා. ඒක තේරෙන්නේ නැහැ. හොල්ලන්නත් අල්ලන්න පුළුවන් වෙන්න බෑ. අල්ලන්න නැතුව කොහොමද හොල්ලන්නේ? නේද? අල්ලන්න නැතුව හොල්ලන්න බෑ. ඉතින් අල්ලන්න නැතුව හොල්ලන්න බෑ. අල්ලා ගන්න බෑ නිසා හොල්ලන්නේ. ඒකයි අද වෙලා තියෙන්නේ. බෑදිලිද? දරුවනේ මේ දහම් මේවා නෑ කියන්න බෑ. කිසි කෙනෙකුට මේ කරුණ මෙහෙම නෙමෙයි කියලා කියන්න බෑ. මෙන්න බලන්න බුදුහාමුදුරුවෝ මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව හැම ශේනයක් පාසාම හැම ආරම්භණයක් පාසාම නිරෝධ වෙන මේ සමුදය තුළ නිරෝධ වෙන හැටි කියලා දීලා තියෙනවා. ඒක මම මේක විග්‍රහ කරලා දැන් පැහැදිලි කරලා දෙන්නම්. ඒතකොට පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ අවස්ථා පහක සිද්ධ වෙන එකක් නෙවෙයි. ඒකයි මට මේ ඕනකම තියෙන ඔබට කියලා දෙන්න. ඔබ දැන් මෙතන කෝප්පය කියලා ඇල්ලුවා නම් ඒ කෝප්පය කියන මේ කෝප්පය කියලා කරුණු නොදැක මේක උපාදානය කරා නම් ඔබ පංච උපාදානයට අහු වෙනවා. මේක ඔරලෝසුව කියලා ඔබ කරුණු නොදැක උපාදානය කරොත් අර පංච උපාදානයට ඔබ මෙතන අහු වෙනවා. පැහැදිලිද? අම්මා කියලා අපි මෙතන කරුණු නොදැක උපාදානය කරොත් අන්න අපි පංච උපාදානයටම අහු වෙනවා. පැහැදිලිද? ඇයි අම්මා කියන ඒ සංකාරය තුල ඒ සිතුවිල්ල තුල අර පංච උපාදානයම ගොනු වෙනවා. කෝපය කියන මේ සිතුවිල්ල තුල අර පංච උපාදානයම සමුදේ වෙනවා. ඔරලෝසුව කියන ඔය විදිහට ඉතින් මේ එන හැම අරමුණක් පාසාම මේ පංචස්කන්ධය සමුදේ වෙනවා. ඒක උපාදානය කළොත් පංච උපාදානස්කන්ධයට මැදි වෙනවා. ඒක සමස්තයක් හැටියට අපේ බුද්ධ ශාසනය කියන්නේම පංච උපාදානස්කන්ධය කියලා තමයි නම් කරන්නේ. පැහැදිලිද? එතකොට ඇත්ත කතාව මේකයි. පංචස්කන්ධය කියලා කියන්නේ පටිච්චසමුප්පාද සමුදයේදී ඉබේම මෙතන සමුදේ වෙන ආකාරය. කාරකෝන කිරියාච විද්‍යතිනේ සමුදේ වෙන ආකාරය. ඒක වින්දොත් උපාදානය කරොත් ඒකේ නිරෝධය නොදැක නිරෝධය පිළිබඳ සිහිය නොපත් ආයි උපාදානය කරොත් අර පංච උපාදානයට අහු වෙනවා. ඒකයි මේ කියන්නේ. මෙන්න මූලාශ්‍ර 1 අරහන්ත සූත්‍රයේ මම මේ ටික කියලා විග්‍රහ කරලා දෙන්නම්. අරහන්ත සූත්‍රයේ සංයුත්ත නිකායේ 3 280 පිටුව 280 පිටුව සංයුත්ත නිකායේ 3 280 පිටුව අරහන්ත සූත්‍රයේ මෙන්න බලන්න. පංචමේ භික්ඛවේ උපාදානස්කන්ධා කතමේ පංච සේයතිදං රූපෝපාදානස්කන්ධා වේදනා උපාදානස්කන්ධා සංඥා උපාදානස්කන්ධා සංකාර උපාදානස්කන්ධා විඥාන උපාදානස්කන්ධා. පැහැදිලිද? යතෝකෝ භික්ඛවේ භික්ඛු ඉමේසං පංචන්නං උපාදානස්කන්ධානං සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනවංච නිසරංච යථා භූතං විදිත්වා අනුපාදා විමුක්තෝ හෝති අයං උච්චති භික්ඛවේ භික්ඛු අරහං හීනාසවෝ තුතිසෝ කතකරණීයෝ ඕහිතහාරෝ අනුපත්ත සදත්තෝ කතකරණීයෝ ඕහිතහාරෝ අනුපත්ත සදත්තෝ පරික්ඛීනා භව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝති කියලා බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ කියන්නේ මේකයි මහණෙනි
උපාදානස්කන්ධය පහයි. මෙන්න බලන්න බුදුහාමුදුරුවෝ කියන හැටි. ඇහැට ගැටෙන වර්ණ රූපේ කනට ඇහෙන ශබ්ද රූපේ කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ. මේ මොකද්ද මේ කියන්නේ බලන්නකො උපාදානස්කන්ධය පහකි. රූප උපාදානය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය යනු පංච උපාදානස්කන්ධයයි. ඕන් අද තේරුම් ගන්න කියන කාරණේ. එතකොට අපි අද ධර්ම දේශනාවලින් වලින් අහන මෙහිමයි මෙවුවයි මේ තථාගත දර්ශනය කියලා කියන්නේ අප්‍රමාණ ගැඹුරුයි. අනික ඒක හරියට පිටට කෙස් ගහට අකුරට අපි තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්තේ නැත්නම් අපි නොමග යනවා. පැහැදිලිද? එතකොට බුද්ධ වචනය කියලා කියන්නේ අචින්ත්‍යයි. අචින්ත්‍යයි නේද? මේවා හොඳට තේරුම් ගන්න. එතකොට උපාදානස්කන්ධ මොනවද? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන පහ. මහණෙනි, මහානතමේ පංච උපාදානස්කන්ධයේ සමුදයත් අට්ඨංගමයක්. එතකොට එක ෂණයක් තුල තමයි මේක වෙන්නේ. අට්ඨංගමය කියලා කියන්නේ නිරෝධය. පංච උපාදානස්කන්ධයේ සමුදයත් අට්ඨංගමයත් ආස්වාදයත් ආදීනවත් නිස්සරණයත් තතුසේ දැන තතුසේ දැක උපාදාන රහිතව මිදුනේ වේද මහණෙනි මේ මහාන අරහත්ය. මේ බුදුහාමුදුරුවෝ කියන්නේ බැරිද? මේ මහාන අරහත්ය ශීනාශ්‍රවය විසූ බඹසර ඇත්තේය. කළ සිව්මග කිසිර ඇත්තේය. පහ තැබූ පස්කඳ බර ඇත්තේය. කියන්නේ මගපල. සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් මගපල බලන්න මේවා අපි විශේෂයෙන් අපි මේවා සාකච්ඡා කළ යුතු දේවල්. දැන් අද අපිට මොනවද කියන්නේ මේ බුද්ධ ශාසනය? මේතන මනුසාත්මේ සෝවාන් වෙලා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඔව් ගිහිල්ලා තමයි සකදාගාමී වෙන්නේ. සකදාගාමී වෙලා ආයේ මෙහි මනුස්ස ලෝකෙට එන්න ඕනේ. මේ බුදුහාමුදුරුවෝ බලන්නකෝ. පිළිවෙලින් පැමිණ පස්කන්ධ ඇත්තේය. පැහැදිලිද? සෝ අර්ථ ඇත්තේය. ෂේවි ගිය භව සංයෝජන ඇත්තේය. මොනවට දැන සසෙනෙ මිදුණයි කියනු ලැබේ. දැන් මෙතන මෙහෙමම කියනනේ බලන්නකෝ. දැන් මෙතන මේ පංචස්කන්ධයගේ නිරෝධය දකිමින් යන කෙනා කෙලින්ම මේ කියනෝනේ අපේ උත්තරමයා මහණෙනි මහානතමේ පංචස්කන්ධයේ අමුදයත් අෂ්ටංගමයත් ආස්වාදයත් ආදීනයත් නිසරත් තතුතේ දන තතුතේ දැක උපාදාන රහිතව මිදුනේ වේද ඔය ටික කරන්න දෙන්නේ. පැහැදිලිද? මොකද කරන්න දෙන්නේ? මේ මෙතන පහළ වෙන මේ පංචස්කන්ධයේ සමුදයත් නිරෝධයත් දැකීම. ඒක කරනකොට මේ මහා බුදුහාමුදුරුවෝ මේ බුද්ධ දේශනාව අපේ උත්තරය කියනවා මේ මහානතමේ අරහත්ත්‍ය. උන්වහන්සේ කිව්වද මේක සමුදේ නිරෝධ දැකලා සෝවාන් වෙලා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා එහෙම කතාවක් මේ කියලා දිනවද? නෑ එහෙම කතාවක් කිව්වේ නෑ. ඒ මහානතමේ අරහත්ත්‍ය. පැහැදිලි අරහත්ත්‍ය කියන්නේ නිරෝධය අත්දකින්න ඕනේ. අරහත් මාර්ගය කියමුකෝ අපි. අරහත්ත්‍ය සීනාශ්‍රවය. මොකද සීනාශ්‍රවය කියලා කියන්නේ? ආශ්‍රයයන් ඡේ කරලා කරනවා. පැහැදිලිද? මහණෙනි සීනාශ්‍රය විසූ බඹසර ඇත්තේය. කළ සිව්මග කිස ඇත්තේය. මොකද්ද සිව්මග කිස කියලා කියන්නේ? අන්න හරි. රත්තරන් පුතේ මෙව්වා මේ මතක තියාගන්න මේක අරහන්ත සූත්‍රයේ මෙව්වා මේ නොදන්න මිනිස්සුන්ට කියලා දෙන්න. මේ අපේ මේ අසරණ බෞද්ධ පිරිස තේරුණාද? මේවා මේ බුද්ධිමතුන්ට කියලා දෙන්න පුළුවන් හැටියට හරි කියලා දෙන්න. එතකොට දැන් මේ සමුදය තුළම නිරෝධය දකින යම් ප්‍රඥාවන්තෙක් වේද යා සෝවාන් මාර්ගය මම දේශනා කරලා තියෙනවා. සකදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අරහන්ත මාර්ගය කියන සතර මාර්ගාංග හතරම එකවර එකතන ප්‍රවර්ධනය කරනවා. තව ඉදිරියට මම මේවා පැහැදිලි කරලා දෙන්නම්. සිව්මග සැත්තේ පැහැදිලිද? පහ තැබූ පස්කඳ බර ඇත්තේ. පහ තැබූ පස්කඳ පංචස්කන්ධය ඉවත් කරපු දැනින් ඒ බර සැහැල්ලු කරගෙන ඉන්නවා. පිළිවෙලින් පැමිණි සොය අර්ථ ඇත්තේ. ෂේවි ගිය භව සංයෝජන ඇත්තේ. පැහැදිලිද? දැන් භව සංයෝජන කියන්නේ මොනවද? මොනවද භව සංයෝජන කියන්නේ?
භව සංයෝජන කියලා කියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං සලආයතනම් පස්ස වේදනා තණ්හා උපාදාන කියන සියල්ල භව සංයෝජන. පැහැදිලිද? ඒවා ප්‍රත්‍ය කොටනේ භව වෙන්නේ. ඒතර භව මේ සංයෝජන මොනවද? අවිද්‍යාව සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන සියල්ල භව සංයෝජන. පැහැදිලිද? ඒවා ඔක්කොම අතහැරියා වෙනවා මොකක් කරපුවාද? මේ නිරෝධය පිළිබඳ සිහිය පවත්වනකොට. හොඳට තේරුම් ගන්න වටිනා තැන් මේවා. ඊළඟට සූතවන්ත සූත්‍රය කියලා සූත්‍රයක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. සංයුත්ත නිකායේ 3 කන්දක වර්ගයේ. එතෙන්දි මොකද කියන්නේ? ථානංකෝ පනේතං ආවුසෝ විජ්ජති යන් සුතවා බික්ඛු ඉමේ පංච උපාදානස්කන්ධේ ශුඤ්ඤතෝ ඥානතෝ පස්සතෝ යෝනිසෝ මනසිකනතෝ අන්න මේ බලන්න සෝතාපට්ටි බලන් සච්චි කරේ යාති සකදාගාමි බලන් සච්චි කරේ යාති අනාගාමි බලන් සච්චි කරේ යාති අරහන්ත බලයි සච්චි කරේ යාති. පැහැදිලිද? ඒ මොකද කියන්නේ? එබැත්නි යම් හේයකින් මහානත මේ පංච උපාදානස්කන්ධයගේ ශූන්‍ය බව නුවණින් දැක මෙනෙහි කරන්නේද? මම දැන් ඒ කියලා දෙන්න ක්‍රමය කරන්නේද? එම ප්‍රඥාවන්තයා සෝවාන් ඵල මේ ජීවිත කාලය තුලම පසක් කරන්නේය. පැහැදිලිද? සෝවාන් ඵලය මේ ජීවිත කාලය තුලම පසක් කරන්නේය. සකදාගාමි ඵලය මේ ජීවිත කාලය තුලම පසක් කරන්නේය. අනාගාමි ඵලය මේ ජීවිත කාලය තුලම පසක් කරන්නේය. අරහන්ත ඵලය මේ ජීවිත කාලය තුලම පසක් කරන්නේය. කවුද මේ පංචස්කන්ධයේ ශූන්‍යතාව නිරෝධය දකින්න ගැන මහා ප්‍රඥාවන්තයා. එතකොට පැහැදිලිද? මේවා අපි අධ්‍යයනය කරලා, ඒ කියන්නේ මම අධ්‍යයනය කරලා ප්‍රතිපත්තිය පිළිතලා මේක ප්‍රත්‍යක්ෂව දැක අවබෝධ කරගන්න මම මේ කියන්නේ. හරියටම හරිනේ දැන් මේ බුදු පියාණන් කියන කාරණේ. පැහැදිලිද? ඒකයි. එතකොට එහෙනම් දැන් සෝතපන්න සූත්‍රයෙන් මොකද කියන්නේ? ථානංකෝ පනේතං අවුසෝ විජ්ජති යම් සුතවා බික්ඛු මේ පංච උපාදානස්කන්ධේ ශුඤ්ඤතෝ ඥානතෝ පස්සතෝ යෝනිසෝ මනසිකරන්තය. එතකොට මෙතන මේ දැන් සිද්ධ වෙන මේ පංච උපාදානස්කන්ධේ සමුදය නිරෝධය ඒ මොහොතේම එතනම මේ දැන් මෙතන අප්‍රමාදව මත පදන්නේ. දැක යන මහා ප්‍රඥාවන්තයා මොකද වෙන්නේ? මේ මහා ප්‍රඥාවන්තයාට සෝවාන් ඵල මේ ජීවිත කාලය තුලම පසක් කරන්නේ. කවුද මේ කියන්නේ? ඔව්, ගෞතම ශ්‍රී සම්බුදු රජාණන් වහන්සේ මේක ප්‍රකාශ කරන්නේ. පැහැදිලිද? සකදාගාමි ඵල මේ ජීවිත කාලය තුලම පසක් කරන්නේ. අනාගාමි ඵල මේ ජීවිත කාලය තුල පසක් කරන්නේ. අරහන්ත ඵල මේ ජීවිත කාලය තුලම පසක් කරන්නේ. මම අපූර්වට මේකේ නිර්වචනය ඉදිරිපත් කරා. මේ කාර්යය මම අත්දැකලා මම මේ කාරණේ මේක වෙන්නේ මෙහෙමයි කියලා මම ඉදිරිපත් කරා. මම ඉදිරි දේශලකේ තවරක් මම ඕනනම් පැහැදිලි කරලා දෙන්නම්. මේ ජීවිත කාලය තුල තමයි සෝවාන් ඵල, සකදාගාමි ඵල, අනාගාමි ඵල, අරහන්ත ඵල කියන හතර ඵල, සතර මඟ, සතර ඵල පූර්ණ වෙන මේ ජීවිත කාලය තුල. හොඳයි, ඊළඟට අපි බලමු සෝතාපන්න සූත්‍රය. සංයුත්ත නිකායේ 3 කන්දක වර්ගයේ. සෝතාපන්න සූත්‍රයේ සංයුත්ත නිකායේ 3 කන්දක වර්ගයේ. මේ කියනවා යතෝකෝ රාද අරිය ශාවකෝ ඉමේසම් පංචන්නං උපාදානස්කන්ධානං සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං පජානාති. පැහැදිලිද? අයම් උච්චති රාජා ආර්ය ශාවකෝ සෝතාපන්නෝ අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරවණෝති. ඒක තව එකක්. බලන්නකො මේ හොඳට මතක තියාගන්න මේ සූත්‍ර ටික. මොනවද අපි දැන් කතා කරේ? අරහන්ත සූත්‍රය, සූතවත්ත සූත්‍රය, සෝතාපන්න සූත්‍රය. මේ බලන්න, මම මේ බලන්න. යතෝකෝ රාද ආර්ය ශාවකෝ ඉමේසම් පංචන්නං උපාදානස්කන්ධානං සමුදයංච අත්තංගමංච අස්සාජංච ආදීවනංච නිස්සරණංච යථා භූතං පජානාති. අයං උච්චති රාද ආර්ය ශාවකෝ සෝතාපන්නෝ අවිනීපාත ධම්මෝ. එච්චර විතර නෙවෙයි, නියතෝ අය කියන්නේ සම්බෝධි පරාණවති. සම්බුද්ධත්වයට පත් වෙනවා කියන්නේ ඒක මේ සම්මතේ එහෙම කියනවා. ඒ සම්බුද්ධත්වයේ පහළ වෙනවා. පැහැදිලිද? මේ කියනවා රාද යම් කාලයක ආර්ය ශ්‍රාවක තෙමේ මෙව පංච උපාදානස්කන්ධයන්ගේ සමුදයත්
අත්ංගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ දනීද තතුසේ දකීද රාද එම ආර්ය ශ්‍රාවකතමේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සිව් අපායෙහි නොවැටෙන සැහැවී ඇති ගති නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝතාපන්නයි කියු ලැබේ. එතකොට සෝතාපන්න කියන්නේ මොකද්ද? නිවන. සෝතාපන්න කියන්නේ නිවන. සම්බෝධිය කියන්නේ මොකද්ද? නිවන. සම්බෝධිය කියන්නේ ඒ සෝතාපන්න වීම. පැහැදිලිද? නියතෝ සම්බෝධි පරායනෝති. පැහැදිලිද? මේ හොඳට තේරුම් ගන්න. ඊළඟට මාර සූත්‍රය දැන් මාර සූත්‍රයේ ඉතින් ඒකේ පැහැදිලි කරන්න මේ රූපංකෝරාද මාරෝ වේදනා මාරෝ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ආකාර පහ රූපස්කන්ධේ වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ සංකාරස්කන්ධය විඥානස්කන්ධය කියන ස්වභාවයන් තමයි මාරයා කැදවන්නේ. පස්මරුන් කියන්නේ උතන රූපංකෝරාද මාරෝ වේදනා මාරෝ සංඥා මාරෝ සංකාර මාරෝ විඥාන මාරෝ මාරෝ වේදනාන පහයි. එතකොට රූපස්කන්ධේ මාරයාය වේදනාස්කන්ධේ මාරයාය සංඥාස්කන්ධේ මාරයාය සංකාරස්කන්ධේ මාරයාය විඥානස්කන්ධය මාරයාය. පස්මරුම් පෙරදුවා කියලා කියන්නේ ගය බෝධි පොළේදී මෙන්න මේ රූපස්කන්ධේ වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ සංකාරස්කන්ධේ විඥානස්කන්ධයෙහි නිරෝධේ ප්‍රත්‍යක්ෂෝ දැක අවබෝධ කරා. අන්න පස්මරුම් පරද්දපු තැන. පස්මරුම් පරද්දපු තැන මොකද වෙන්නේ? ඒකාන්තයෙන් බුදු වෙනවද නැද්ද? අපි සම්මතයෙන් බුදු වෙනවා කියලා කියනවා. බුද්ධත්වයේ පහළ වෙනවා. පැහැදිලිද? මාර සූත්‍රේ. ඊළඟට රව සූත්‍රයක් තියෙනවා. පඨමාරහන්ත සූත්‍රය. පැහැදිලිද? ඒ පඨමාරහන්ත සූත්‍රයේ සංයුත්ත නිකායේ 3 ඛණ්ඩක වර්ගයේ. ඒක වෙන්න මෙහෙම කියනවා. ඒවම් පස්සම් භික්කවේ සුතවා හරි ශාවකෝ රූපස්මින්පි නිබ්බින්දති වේදනායපි නිබ්බින්දති සංඥායපි නිබ්බින්දති සංකාරේසුපි නිබ්බින්දති විඥානස්මින්පි නිබ්බින්දති නිබ්බින්දං විරජ්‍යති විරාගා විමුච්ඡති විමුක්තස්මින් විමුක්තමීති ඥානං හෝති කීනා ජාති තුතිසං බ්‍රහ්මචර්යං කතං කරණියං නාපරං ඉත්තන්තායාති පජානාති. මේ මොකද කියන්නේ මහණෙනි සූතවත් ආර්ය ශ්‍රාවක තෙමේ රූපයෙහි කලකිරෙයි. කියන්නේ රූපස්කන්ධයෙහි කලකිරෙයි. වේදනාවෙහි වේදනාස්කන්ධයෙහි කලකිරෙයි. සංඥාස්කන්ධයෙහි කලකිරෙයි. විඥානස්කන්ධයෙහි කලකිරෙයි. පැහැදිලිද? එසේ කලකිරෙන නිසා නොඇලෙයි. එනිසාම සියල්ලෙන් මිදෙයි. මිදුන කල්ලි විමුක්ත ඥානය පහළ වෙයි. ජාතිය ශේවිය බඹසර වැස නිමවන ලදී. අරහත් භාවය ඒ බව දැනගනි. දරුවනේ මෙන්න මේ සූත්‍ර තව ගොඩාක් තියෙනවා. මගේ තියෙනවා අනන්තය කියලා පොතක් මම ලියලා තියෙනවා. පැහැදිලිද? ඒ අනන්තේ පොතේ ඒක නිකන් ලියපු පොතක් නෙවෙයි. නිකන් ලියපු පොතක් නෙවෙයි. පුරා වසර 40ක් ඔය ත්‍රිපිටකයේ කියවලා පැහැදිලිද? ඔය තෝරලා බේරලා අරගෙන CR පොත් මම හිතන්නේ 40ක 50ක සටහන් තියාගෙන ලියලා ඊට පස්සේ තවදුරටත් ඒවා අධ්‍යයනය කරලා තමයි අපි ඔය අනන්තේ පොත ලිකුත් කරලා තියෙන්නේ. ඒක ලොකු පොතක්. ඒ පොතේ මෙන්න මේ මම මේ උපුටා ගත්ත ඒ වටිනා සූත්‍ර සියල්ල ඇතුළත් කරලා තියෙනවා. තව ඇති මට හම්බෙච්ච කොටස මම ලියලා තියෙනවා. පැහැදිලිද? එතකොට පෙළපින්ඩුම සූත්‍රයේ මේ රූපස්කන්ධයේ වේදනාස්කන්ධයේ සංඥාස්කන්ධයේ සංකාරස්කන්ධයේ විඥානස්කන්ධයට සිද්ධ වෙන දේ කියන්නේ. මොකද කියන්නේ? පෙළපින්ඩුපමං රූපං. රූපස්කන්ධයේ පෙළපිඩු වගේ බිඳෙනවා. වේදනා බුබ්බුලූපම. වේදනාස්කන්ධය ඒ පෙළපිඩු තුල තිබෙන දිය බුබුලු වගේ බිඳෙනවා. මරීචීතුපම සංඥා. එහෙන් බිඳෙනකොට සංඥා මිරිඟුවක් මායාවක් බොරුවක් සංඥා සකස් වෙන්නේ නැහැ. ඇයි? ලුජ්ජති පලුජ්ජති බින්දති इति ලුජ්ජති පලුජ්ජති බින්දති इति. එතකොට ඒක මායාව සංඥාවක් කියන එක මිරිඟුවක් මායාවක් බොරුවක්. සංඛාරා කදලූපම. කෙහෙල් කඳක අරටුවක් නැත්තේ යම්සේද. කෙහෙල් කඳක අරටුවක් නැත්තේ යම්සේද සංඥාවක සකස් වීමකුත් නැත්තේ. දැන් මේ කෝප්පේ කියන සංඥාව සකස් වෙන්නේ නැහැ. ඔරලෝසු කියන සංඥාව සකස් වෙන්නේ නැහැ. පැහැදිලිද?
පුටුව කියන සංඥාව සකස් වෙන්නේ නැහැ. මේසෙ කියන සංඥාව සකස් වෙන්නේ නැහැ. වටාපත ඇයි සකස් වෙන්නේ නැත්තේ? සකස් වෙන්නේ නැත්තේ අකුරක් පාසා මේවා බිඳෙනවා. කොහොමද බිඳෙන්නේ? දැන් කෝපය කියන තැන අකුරු කීයද? 4යි. කෝ යන්නාවා ඒක නිරුද්ධ වෙලා තමයි හල් පායන්නේ. හල් පායන නිරුද්ධ වෙලා පායන්නේ. පායන්න නිරුද්ධ වෙලා යන්නේ. එතකොට අකුරක් පාසා දැන් කෝපය කියන අකුරු 4 තනියම වෙනම නිරුද්ධ සමුදේතර නිරුද්ධ වුණාද නැද්ද? නිරුද්ධ වුණා. ඒතර කෝපය කියන එක අපි භාවිත කරාට කෝපය කියන සංකාරයේ සිතුවිල්ල සකස් වුණාද? සකස්ුනේ නැහැ. සකස්ුනේ නැහැ. ඔර්ලෝසුව කියන තරත් එහෙමයි. ඔයන්න ආවා ඒක නිරුද්ධ වුණා. අල්රයන් ආවා ඒක නිරුද්ධ වුණා. ලෝ යන්න ආවා ඒක නිරුද්ධ වුණා. යංකින්චි සමුදේ ධම්මං සම්බන්තං නිරෝධම්මන්ති. සුයන්න ආවා නිරුද්ධ වුණා. වයන්න ආවා නිරුද්ධ වුණා. ඔර්ලෝසුව කියලා අපි මේ ගන්න අරමුණ. ගත්තට අරමුණ හැදුනද? හැදුන්නේ නැහැ. ඇයි? ඒක බින්දලා ගියා. ලුජ්ජති පලුජ්ජති බින්දති. මේ කියන්නේ ඒක පෙනපිඬු සූත්‍රයෙන් කියන්නේ ඔන්න ඕක. පෙනපිඬු උපම රූපං පෙනපිඬු වගේ බින්දෙනවා. වේදනා බොබුලු උපම. ඒ පෙනපිඬු වගේ බින්දන සංකාරය තුල ලබන වින්දනේ ඒ දිය බොබුලු වගේ බින්දෙනවා. පෙනපිඬු තුල තිබෙන දිය බොබුලු වගේ බින්දෙනවා. ඒ හින්දා සංඥාවක් කවදාවත් සසර වසන අතුරු සංඥාවක් සකස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ වර්ණ රූප සංඥා, ශබ්ද රූප සංඥා, ගන්ධ රූප සංඥා, රස රූප සංඥා, පොට්ටප රූප සංඥා සකස් වෙන්නේ නැහැ. මරීචීතු උපම සංඥා, සංඛාරා කදලු උපම. ඒ කියන්නේ සංඥාවක සකස් වීමක් නැහැ කියන එක තමයි තවත් අහුරු කරන්නේ. පැහැදිලිද? කේල් කන්දක අරටුවක් නැත්තේ යම්සේද සංඥාවක සකස් වීමකුත් නැත්තේ. ඒ නිසා මායූපමංච විඥාන. පුතේ අපි දණ්ඩ නමස්කාරය කර වඳින්නේ විඥාණයට නැද්ද? ඔව් විඥාණයට නේද? කක්කු කියන්නෙත් නෑ, වැටිකඩ යන්නෙත් නෑ, කණ්ඩත් නෑ, හුටු පෙරාගෙන, කහි පෙරාගෙන දවස් 3-4 පෝලිං වල ඉඳලා මොකේද විඳින්නේ? වඳින්නේ මොකේද? මොකේද විඳින්නේ? මොකේද වඳින්නේ? විඥාණයට. විඥාන දැනුවට වන්නේ. පැහැදිලිද? බුදුහාමුදුරුවෝ කියනවා විඥානං අනිදස්සන අනන්තං සබ්බතපමං. විඥාන දැනුවේ ඉවත් වෙනිලා. ඉවත් වෙලා අනන්තයට ඵලයල්ලා. අනන්තය කියන කොතනද? ඔව්. අනන්තං සබ්බතපමං. අනන්තේ සියල්ල ප්‍රභාස්වරයි. පැහැදිලිද? අන්න එතෙන්ට වරෙල්ල කියලා. අන්න ওই විදිහට පෙනපුණු සූත්‍රය. ඊළඟට සමන සූත්‍රය. ඇයි මම මේ සූත්‍ර ඉදිරියට කරන්නේ? මම මේවා ඉදිරියට නොකළොත් එහෙම ඔව්. දැන් සමන සූත්‍රයේ සංයුත්ත නිකාය 3 278 පිටුව. මේ කියනවා යේහි කේහි භික්ඛවේ සමනවා බ්‍රාහමනාවා ඉමේසම් පංචන්නං උපාදානස්කන්ධං අස්සාජන්ච ආදීනවංච නිස්සරණත යථා භූතං නප්පජානාති නමේතේ භික්ඛවේ සමනාවා බ්‍රාහමනාවා. මේ හොඳ ලස්සන කතාවක් මේක කියන්නේ. හරි ලස්සන කතාවක් කියන්නේ මේ බලන්නකෝ. යේකේති භික්ඛවේ සමනාවා බ්‍රාහමනාවා ඉමේසම් පංචන්නං උපාදානස්කන්ධං අස්සාදංච ආදීනවංච නිස්සරණන්ත යථා භූතං නප්පජානාති. නප්පජානාති නමේතේ භික්ඛවේ සමනාවා බ්‍රාහමනාවා සමනේසුවා සමන සම්මතා. පැහැදිලිද? සමනේසුවා සමන සම්මතා. ශ්‍රමණේ කියලා කිව්වට ඒක ශ්‍රමණේ නෙමෙයි. මොකක් කරන කෙනාද? කොහොම කෙනාද? මේ රූපස්කන්ධයේ, වේදනාස්කන්ධයේ, සංඥාස්කන්ධයේ, සංකාරස්කන්ධයේ, විඥානස්කන්ධයේ නිරෝධය පිළිබඳ සිහිය නොපවත්තන සක්කාය දිට්ඨික පෘථජ්ජනයා ශ්‍රමණෙක් කියලා බාහිරින් පෙවුනට එයා ශ්‍රමණෙක් නෙවෙයි. බ්‍රාහ්මණෙක් කියලා බාහිරින් පෙවුනට බ්‍රාහ්මණෙක් නෙවෙයි. මේ කියනවා සමනාවා බ්‍රාහමනාවා සමනේසුවා සමන සම්මතා. බ්‍රාහ්මනේසුවා බ්‍රාහ්මණ සම්මතා. ඒක සම්මතේට විතරක් එහෙම කතා කරනකොට ඒ නියම තැනට නියම කෙනා නෙවෙයි. නචපනතේ ආයස්මන්තෝ සාමඤ්ඤන්තං වා බ්‍රාහ්මඤ්ඤන්තං වා දිත්තේව ධම්මේ අයං සයං අභිඥා සංකිත් සච්චිකත්වා උපසම්පජ්ජති විරිසanti. මහණෙනි මේ ඒකේ තේරුව මහණෙනි යම් ශ්‍රමණෙක් හෝ බ්‍රාහමණෙක් මෙව පංච උපාදානස්කන්ධයගේ
ආස්වාදයට ආදීනවයට නිස්සරණයට තතුසේ නොදනිද්ද මහණෙනි එම ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ශ්‍රවණයෙන් අතර ශ්‍රමණයෝ නොවේති. පැහැදිලිද? ශ්‍රමණයෙන් අතර ශ්‍රමණයෝ නොවේති. බ්‍රාහ්මණයෙන් අතර බ්‍රාහ්මණයෝ නොවේති. ඔහු මාන කම්මි ඵලය හෝ බ්‍රාහ්මණ කම්මි ඵලය හෝ නොලබති. ඒ පිළිබඳව මනසියෙන් ධම් මගහි පිහිටන්නෝ නොවේති. පැහැදිලිද? මෙන්න මේ විදිහට අපේ උත්තමයා ඉතා වැදගත් විදිහට කරුණු දක්වලා තියෙනවා. මෙන්න මොකද කරන්න ඕනේ? මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ Nirodha දකින්න. එතකොට එහෙමනම් අපි අද හරියට බුදු පියාණන් වහන්සේ වදාළ නිවැරදි පංච උපාදානස්කන්ධය යනු කුමක්ද කියන තැන අධ්‍යයනය කරගමු. කාල වේලාව ගිහිලා තියෙනවා. නමුත් කමක් නැහැ. නිවැරදි පංච උපාදානස්කන්ධය. දැන් පංච උපාදානස්කන්ධය පිළිබඳව අධ්‍යයනය කරගන්න මම ආරාධනා කරනවා සදාම් සංගායනා 60 වෙනි සදාම් සංගායනා 60 වෙනි දේශනාව සාකච්ඡාව ගැඹුරින් අධ්‍යයනය කරන්න. දැන් අවස්ථාවේ හැටියට මම මෙතෙන්දි සුළු විග්‍රහයක් ඒ පිළිබඳව කරන්නම්. දැන් මේ සංඥා පහළ වෙන හිතුවිලි පහළ වෙන අතීතේ පහළ වුණා. පැහැදිලි හොඳට තේරුම් ගන්න. මෙන්න මේ චුට්ට අතීතයේ සිතුවිලි පහළ වුණා. ඒ අතීතයේ පහළ වෙච්ච සිතුවිලි සියලුම සිතුවිලි ඒ අතීතේම නිරුද්ධ වුණාද නැද්ද? නිරුද්ධ වුණා. අතීතේම නිරුද්ධ වෙලා ගියා. ඒවා ආයේ නැවත කවදාකවත් මතුවෙන්නේ නැහැ නේ පුතේ. මතුවෙන්නේ නැහැ. එතකොට අනාගතයට දැන් අතීතය කියන්නේ කොතැනද ගන්න? මේ මොහොතට පෙර මොහොත දක්වාම අතීතේ. ඒ දැන් කියනකො දැන් අද 3 වෙනිදානේ. අපි 3 වෙනිදාට ආවේ 2 වෙනිදා පහු කරලානේ. 2025 මැයි මාසේ 2 වෙනිදා පහු කරලා තමයි අපි මේ 3 වෙනිදාට ආවේ. ඒතකොට මැයි මාසේ 2 වෙනිදා දක්වා ආව සංඥා සිතුවිලි ඔක්කොම නිරුද්ධ වෙලා ගියාද නැද්ද? ඒක එතකොට ඒ පිළිබඳව අපිට ආයේ කතා කරන්න දෙයක් තියෙනවද? කතා කරන්න දෙයක් නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වා උඹලා මේ පැත්තට යන්න එපා. ඒ අතීතේ හොයන්න යන්න එපා. අතීතන් අන්නවාගේ මෙయ్య. ඊළඟට දැන් අද 3 වෙනිදා හෙට 4 දැන් හෙට 4 මම මේවා අනන්ත කියනවා. මම දැන් දේශනවල මේවා පැහැදිලි කරලා තියෙනවා. හොඳට තේරුම් ගන්න. දැන් මේවා මේ පරම සත්‍ය මේ. හෙට 4 දැන් හෙට 4 කියන දවසේ තව ගියාද? ගියේ නැහැ. ගියේ නැහැ කියලා කියන්නේ එතන තවම සංසාර ගමන සිද්ධ වෙන්නේ නැහැ. එතකොට එතන සංකාර හට ගන්නවද? නැහැ. වර රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප සංකාර හට ගෙන්නලක් නැහැ. ඒක එතනත් උඹලා එතෙන්ටත් යන්න එපා. අත්තර බලලා. තවම ඒ අනාගතේ ආවේ නැහැ. අතීතං නන්නවාගමෙය නප්පටි කංකේ අනාගතං යදතීදම් පහිනන්තං අපත්තං අනාගතං. අනේ අපේ උත්තම කියන්නේ කොතනද? පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත විපස්සති. අන්නේ එතන ටිකක් ඔබ අවධානය යොමු කරලා බලන්න. මම තප්පර 10ක් දෙන්නම්. අවධානය යොමු කරලා බලන්න. මේ මොහොතේ හැර වර්තමාන මේ මොහොතේ හැර වෙන කිසි තැනක මේ අරමුණක් සිතුවිල්ලක් එනවද? එනවද? නෑ නේද? එහෙනම් අපේ උත්තමයා සිංහනාද කරේ කොතනද? පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත විපස්සති. පැහැදිලිද? සතරන් දුවේ පුතේ මම මගේ පුතාලට මේ මම මේක ඕනකමින් කියනවා මේ කිරෝලක් නැතුව මේ එක එක්කෙනා කියන කහල මේ කටන්දර පස්සේ යන්න එපා. තේරුණාද? මේ බුදුදහම කියලා කියන්නේ අති ශ්‍රේෂ්ඨ දර්ශනයක් ඒක. ඒක දර්ශනය හැටියට කවුරු හරි කතා කරනවා නම් ඒ සාකච්ඡා කරනවා නම් ඒක නිවැරදි වෙන්න ඕනේ. මේ වැරදි මං වල යන්න එපා. එතකොට දැන් බුදුමියාණන්සේ නම් දෙන එකම උපදේශය මොකද්ද? බද්ධිකරත සූත්‍රේ. ඔබලා අතීතයට යන්න එපා. කාටද කියන්නේ? උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස වලට කියන්නේ. අතීතයට යන්න එපා. පෙර ආත්මය අරකයි මේකයි ඔය කහල ගොඩ වලට යන්න එපා. මේ ඔබලා අනාගතයට යන්නත් එපා. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක කතන්දර ඔබලා අනාගතයට යන්නත් එපා. අතීතං නන්නෝ බද්ධිකරත සූත්‍රය අරන් බලන්න. අතීතං නන්නෝ ආගමෙය නප්පටි කංකේ අනාගතං යදතීදම් පහිනන්තං අපත්තං අනාගතං පච්චුප්පන්නං යෝ ධම්මං. අන්න අපිට කරන්න කියන්නේ පච්චුප්පන්නං යෝ ධම්මං තත්ත විපස්සති. වර්තමාන මේ මොහොතේ සිද්ධ වෙන අප්‍රමාණ ගැඹුරු සිද්ධිය තත්ත විපස්සති කියන්නේ.
එතනම ගැඹුරු විමර්ශනයට ලක් කරන්න. නේද? එතනම ගැඹුරු විමර්ශනයට ලක් කරන්න කියලා කියනවා. දැන් දරුවනේ මෙන්න මේ මොහොතේ සිද්ධ වෙන දේ උන්වහන්සේ එක තැනක පැහැදිලි කරනවා. කොහොමද කියන්නේ? නතුම්ම සූත්‍රයේ. තත්‍රකෝ භික්ඛවේ සුතවා ආර්ය මේ මම මේ ගාථා කියන්නේ ඇයි මම දන්නවා ඔබ පාලි හරියට දන්නේ නැහැ. ඉතින් ඔබ නෙවෙයි මම උනත් මේ සම්පූර්ණ පාලි හරියට දන්නේ නැහැ. පැහැදිලිද? අර ඕන කරන කොටස් විතර තමයි අපි සාකච්ඡා කරන්නේ. මම මේ පාලි කරුණු ඉදිරිපත් කරන්නේ මේ බුදුහාමුදුරුවෝ මේ කරුණු කියලා තියෙනවා කියන එක සානාත කිරීම පිණිස තමයි මේ ගන්න මේ මං පාලියෙන් කියනවා ඔක්කොම සිංහලෙන් තේරුම් කරලා දෙනවා. දැන් අතුම සූත්‍රය කියනවා තත්‍රකෝ භික්ඛවේ සුතවා ආර්ය ශාවකෝ යදිදම් පටිච්ච සමුප්පාද ඥේව සාදුකං යෝනිසෝ මනසිකරෝති ඉමත්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති ඉමත්මින් අසති ඉදං නොහෝති ඉතමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. ඔන්න මේ අපේ තථාගත සම්මා සම්බුද්ධ ශාසනයේ රියැලිටි එක. ඔව් න්‍යාය නෙමෙයි සිද්ධාන්තය කියමු අපි. ඔව් රියැලිටි එක. මොකද ඕක තමයි අපේ ශාසනය. සිද්ධ වෙන සත්‍ය සිදුවීම. පැහැදිලිද? එතකොට තත්‍රකෝ භික්ඛවේ සුතවා ආර්ය ශාවකෝ අන්න සුතවා ආර්ය ශ්‍රාවකයා අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත. මොකද්ද වෙන්නේ? මෙය වෙන කල්ලි මෙය වේ. මෙතන මේ මොහොතේ වෙන සිද්ධිය මේ. මෙය වෙන කල්ලි මෙය වේ. පැහැදිලිද? සංඥාව තිබෙන කල්ලි සංඥාව විඥානේ තිබේ. සංඥාව තිබෙන කල්ලි විඥානේ තිබේ. සංඥාව උපදින කල්ලි විඥානේ උපදී. හොඳට තේරුම් ගන්න මේක. ඉමස්ස උපාදායි දන් උපජ්ජති. ඉමත්මින් අසති දන් නොති. සංඥාව නූපදින කල්ලි විඥානේ නූපදී. ඉමත්මින් අසති ඉදන් නොති. ඉමස්ස නිරෝධා ඉදන් නිරුද්ධති. අන්න ඔබ නොදන්න මේ නූතන යුගයේ බොහෝ දේශකයන්න් වහන්සේලා හසරක් නොදන්න අපේ උත්තමයා සමස්ත ලෝකයට ප්‍රකාශ කර පරම සත්‍ය ඕක. මොකද? සංඥාව තිබෙන කල්ලි විඥානේ තිබේ. සංඥාව උපදින කල්ලි විඥානේ උපදී. සංඥාව නූපදින කල්ලි විඥානේ නූපදී. සංඥාව නිරුද්ධ වෙන කල්ලි විඥානේ නිරුද්ධ වේ. පුතේ උඹලට ඔතන තියෙනවා උත්තර රාශියක්. දැන් අපේ උත්තරේ මොකද්ද කියන්නේ? සංඥාව නූපදින කල්ලි විඥානේ නූපදීනේ. නේද? සම්මතය කියන්නේ මැරෙනවා. මැරිච්චාම දැන් එතන සංඥා උපදිනවද? සංඥා නූපදී. සංඥා නූපදින කල්ලි විඥානේ නූපදී. එතකොට එහා ආත්ම කාලනවා කියලා කියන්නේ කවුද කියපොද ඔය? මේවා මේ මම ඉදිරිපත් කරන්නේ බුදු පියාණන් වහන්සේගේ සුවච කීකරු ගෝලයක් හැටියට. පැහැදිලිද? සුවච කීකරු ගෝලයක් හැටියට මම ඉදිරිපත් කරන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා සංඥාව නූපදින කල්ලි විඥානේ නූපදී. දැන් සම්මත මරණය වෙච්චාම දැන් මේ කාරණේ තුල ඒකත් මම මේ පොඩ්ඩක් මතක් කරන්න හදන්නේ. දැන් සම්මත මරණය වෙච්චාම එතන ඒ දැන් ඒ කෙනා ඉන්න තැන සංඥා උපදිනවද? නැහැ. උපදින්නේ නැහැ. සංඥා උපදින්නේ නැත්නම් විඥානේ උපදිනවද? නැහැ. විඥානේ උපදින්නේ නැත්නම් එයාගේ විඥානයක් එතනින් එහාට යනවද? නැහැ. එහෙනම් ඊළඟ ආත්මෙක උපතක් ගන්න බුද්ධ ශාසනය අනුමතයිද? නැහැ. අනුමත නැහැ. අනුමත නැහැ. එදා කවුද බ්‍රාහ්මණයාට කිව්වේ අපේ ලොකු මහත්තයා මේ මට මතක නැහැ මේ සූත්‍රය ආග්ගිවච්ඡකොත්ත සූත්‍රය නේද? ඔව් මේ ලෝකේ සාස්ත්‍රවද අසාස්ත්‍රවද මේ ලෝකේ පවතිනවද මේ ලෝකේ පවතින්නේ නැද්ද? මේ ජීවය ශරීරය එකක්ද මේ ශරීරය දෙකක්ද මේ මැරිච්ච කෙනා ඊළඟ ආත්මෙක උපදිනවද? උපදින්නේ නූපදින්නේ නැත්තේද? කරුණු 10ක් ඇහුවා. බුදුහාමුදුරුවෝ පොඩ්ඩක් මද සිනාවක් පාලාගෙන වාච්චකොල්ල ගොච්ච ඔව දෘෂ්ටි ඔබ මගෙන් ඔව අහන්න එපා. මම වට උත්තර දෙන්නේ නැහැ කිව්වා. දිට්ටි ගතංච ඕ වච්ච අපනීය මේතන් තථාගතස්ස. තථාගතෝ වට උත්තර දෙන්නේ නැහැ කිව්වා. ඔව දෘෂ්ටි කිව්වා. ඒතර බුදුහාමුදුරුවෝ එනම් සානාත කරාද ඊළඟ ආත්මෙක උපදිනවා කියලා. පැහැදිලිද? ආග්ගිවත්තේ උත සූත්‍රේ. අපේ මේ දූල පුතාලා මේ කරුණු හොඳට දන්නවා. එතකොට දැන් ඔය මං මේ පොඩ්ඩ පැහැදිලි කරේ. දැන් එතකොට දැන් මොකද්ද වෙන්නේ එහෙනම්? මෙතන සංඥා මේ මොහොතේ සිද්ධ වෙන දේ දැන් මේ බුදුහාමුදුරුවෝ දකින්න කියන්නේ
පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ත විපස්සති. සංඥාව මේ මොහොතේ තමයි මේක වෙන්නේ. සංඥාව තිබෙන කල්ලි විඥානේ තිබේ. සංඥාව විතර තිබෙනවා නම් විඥානේ තිබේ. සංඥාව උපදින කල්ලි විඥානේ උපදී. දැන් කෝපය කියන සංඥාව උපදිනකොට ඊට අදාළ විඥානය උපදී. කෝපය කියන සංඥාව නූපදිනොත් එහෙම ඊට අදාළ විඥානයක් උපදින්නේ නැහැ. එතකොට ධර්මනේ මෙතන සංඥාවක් උපදින්න නැතුව සංඥාවක් එන්නේ නැතුව විඥානය උපදින්න නැත්තම් මෙතන නිකන් මේ ගබඩා කරපු විඥාන ගබඩාවක් තියෙනවද මෙතන? නෑ. ඌව මායා බොරු ප්‍රලාප තේරුණාද? විඥාන ගබඩාවක් මෙතන නෑ. මෙතන නෑ කිව්වොත් නෑ. පැහැදිලිද? මම තව සැරයක් කියනවා විඥානයේ ගබඩාවක් මෙතන නෑ. ඒක තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ නියමය. කරුණු පෙන්වා දීම. ඇයි සංඥාවක් නූපදින කල්ලි විඥානේ නූපදී. එතකොට එහෙනම් සංඥා මෙතන එකද එන්නේ දැන් මේ ජීවිත කාලය තුල? නෑ. සංඥා කෝටි අසංඛේය කෝටි ගානක් එනවා. එන සංඥා මොකද වෙන්නේ? යංකින්දි සමුදේ ධම්මං සම්බන්ධා නිරෝධ ධම්මන්ති. හැම සංඥාවක් සමුදේ තුලම නිරෝධයි. සමුදේ තුලම නිරෝධයි. සමුදේ තුලම නිරෝධයි. එහෙම වෙනකොට විඥාණයට මොකද වෙන්නේ? අන්න හරි. ඒ තියරි එක ඒ විඥාණයට බලපානවා. විඥාණයට මොකද වෙන්නේ එතකොට? අදහා ගන්න බැරි වෙගේ විඥාණය සමුදය නිරෝධයි. සමුදය නිරෝධයි. සමුදය නිරෝධයි. සමුදය නිරෝධයි. එතකොට දැන් මේ රූපස්කන්ධයේ විඥාණය තුලද නැද්ද තියෙන්නේ? වේදනාස්කන්ධයේ විඥාණය තුලද නැද්ද තියෙන්නේ? සංඥාස්කන්ධයේ විඥාණය තුලද නැද්ද? සංකාරස්කන්ධයේ විඥාන දැන් මේවනේ ඔන්න කියන්නකො මෙහෙම මං ඉතා ගැටියෙන් පැහැදිලි කරලා දෙන්නම්. දැන් සංඥායෙන් මෙතන මේ මොහොතනේ හොඳට තේරුම් ගන්න මේක. මේ මොහොතේ එනවා කියන්නකො ඔන්න ගොරකා කියලා එනවා කියන්නකො සිතුවිල්ල ගොරකා. දැන් ගොරකා කියලා මම මෙතන ඉදිරියට කරනකොට දැන් මොකද උනේ? මේ හැම කෙනාටම මොකද උනේ? ගොරකා වල වර්ණ රූපය දැක්කද නැද්ද? ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, ස්පර්ශ රූපය ඔය පස් ආකාරයව පහළ වුණාද නැද්ද? ඔබ පහළ කරගත්තද ඔටෝමැටිකලි පහළ වුණාද? ඔටෝමැටිකලි පහළ වුණා. එතකොට ඒ පහළ උනේ ඇයි? අන්න දරුවනේ ඔන්න එතන තමයි අභිධර්මය කියලා කියන්නේ. තේරුණාද? අන්නේ සිද්ධිය වෙන ආකාරය තමයි අභිධර්මය කියලා කියන්නේ. ඕක එක කොටසක් තියෙනවා. පැහැදිලි කළා භවංග චලන භවංග උපච්ඡේද පංචාවර්තන පංචවිඥාන සම්පටිච්ඡන සම්තිරණ වෝත්තපන සයද්වාර වර්ජන නාම තදාලම්මන රූප තදාලම්මන. ඒ කොටස මම වෙනම දේශනාවකින් ඉදිරියේදී පවත්වන්නම්. මෙතන සිද්ධ වෙන ඊළඟ කරුණ මම දැන් ඔබට පැහැදිලි කරලා දෙන්නම්. පැහැදිලිද? යං වේදේති. ඔව් මේක මදුපිණ්ඩික සූත්‍රයෙන් කියන්නේ. මම අනන්ත පැහැදිලි කරලා තියෙනවා මේක. මදුපිණ්ඩික සූත්‍රයෙන් මෙන්න මෙතන දැන් ගොරකා කියලා එනකොටම ඔබට නෙමෙයි උනේ. ඔතන භාවිතන විඥාණයට උනේ. පුජ්‍යලයට නෙමෙයි. ගොරකා කියනකොට මොකද උනේ? ගොරකා වලට අදාළ වර්ණ රූපය විඳිනවීමේ සංඥාව සංකාරයෙන් ගොරකා වලට අදාළ වර්ණ රූප විඥානේ පහළ වුණා. ඔබ පහළ කරගත්තද ඉබේ පහළ වුණාද? ගොරකා කියන අර්ථයට අදාළ වර්ණ රූපය විඳිනවීමේ සංඥාව සංකාරයෙන් වර්ණ රූප විඥානේ පහළ වුණා. එතන අන්න ආකාර පහයි. මොනවද? ගොරකා කියන අර්ථයට අදාළ වර්ණ රූපය විඳිනවීමේ සංඥාව සංකාරයෙන් ඒ වර්ණ රූප විඥානේ ගොරකාවල වර්ණ රූප විඥානේ පහළ වුණා. අන්න රූප වේදනා සංඥා සංකාර විඥාන පහළ වුණානේ. ඕක එක පහළ වුණාද එකවර වුණාද? අන්න ඒකට කියනවා ප්‍රපංචය කියලා. ඔය පස් ආකාරයෙන්ම එකවර ප්‍රපංචය. එතකොට අන්න ගොරකා වලට අදාළ වර්ණ රූපය හඳුනා ගැනීමේදී ප්‍රපංච එකක් වුණා ඔටෝමැටිකලි. ඊළඟට ගොරකා වලට අදාළ ශබ්ද රූප ගෙඩි වැටෙන ශබ්දේ ගහ හැදෙන ශබ්ද ඔක්කොම ආවද නැද්ද උතන? අන්න ගොරකා වලට අදාළ ශබ්ද රූපය විඳිනවීමේ සංඥාව සංකාර වෙලා
ගොරකවට අදාළ ශබ්ද රූප විඥානේ පහළ වුණා. අන්න එතෙන්දිත් මොකද උනේ? ගොරකවට අදාළ ශබ්ද රූපය රූප වේදිත සංඥා සංකාර විඥානේ පහළ වුණා. එතනත් අන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පස් ආකාරයේ එකවර වුණා. ප්‍රපංචය ප්‍රපංච දෙකයි. ඊළඟට ගොරකා කියන අරමුණට අදාළ ගන්ධ රූප ආවේ නැද්ද? ආවා. ගන්ධ රූපය වින්දන වීමේ සංඥාව සංකාර වෙලා ගන්ධ රූප විඥානේ පහළ වුණා. එතනත් අන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ප්‍රපංචේ වුණා. පැහැදිලිද? ඊළඟට ගොරකා කියන අරමුණට අදාළ රස රූපය ආවද නැද්ද? ඇඹුල් රහ පැණි රහ ඔක්කොම ආවද නැද්ද? අයියෙන් කතා කරන්න. ආව නේද? එහෙනම් ගොරකා කියන අරමුණට අදාළ රස රූපය වින්දන වීමේ සංඥාව සංකාර වීමෙන් විඥානේ පහළ වුණා. අන්න එතනත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ප්‍රපංචේ වුණා. පුතේ මේක ටිකක් ගැඹුරුයි. මේ දේශනේ 3-4 සැරයක් අහන්න මම අන්තර්ජාලයට දාන්නම්. ඊළඟ ගොරකා කියන අරමුණට අදාළ ස්පර්ශ රූපය ස්පර්ශ ගහේ ස්පර්ශය ගෙඩිවල ස්පර්ශය ගොරක මදවල ස්පර්ශය නේද වේලිච්ච අඬවල ස්පර්ශය ඔක්කොම ආවද නැද්ද? ආවා. ගොරකාවල කියන අරමුණට අදාළ ස්පර්ශ රූපය වින්දනය වීමේ සංඥාව සංකාර වෙලා විඥානේ පහළ වුණා. එතනත් අන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ප්‍රපංචේ වුණා. ප්‍රපංච කීයද? 5යි. ගොරකාවල වර්ණ රූපය හඳුනා ගැනීමේ ප්‍රපංච එකයි, ශබ්ද රූප හඳුනා ගැනීමේ ප්‍රපංච එකයි, ගන්ධ රූප හඳුනා ගැනීමේ ප්‍රපංච එකයි, රස රූපය හඳුනා ගැනීමේ ප්‍රපංච එකයි. ප්‍රපංච 5යි. ඔව් ස්පර්ශ රූපේ ප්‍රපංච එකයි. ඔව් ප්‍රපංච 5යි. ප්‍රපංච 5යි. දැන් එතකොට ගොරකා වලට දාල වර්ණ රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, ස්පර්ශ රූපය කියන රූප 5. මෙතන පහළ වුණාද නැද්ද? ඒතර එකක් නෙමෙයිනේ 5ක්නේ. අන්න ඒකට කියනවා ස්කන්ධ කියලා. ඒක තමයි ගොරකා කියන ආරම්භණයට අදාළ රූප ස්කන්ධයගේ පහළවීම. රූප ස්කන්ධය. රූප 5යි. රූප ස්කන්ධයගේ පහළවීම. කොයි වෙලාවද ඔක දැන් වෙන්නේ? මේ දැන් මෙතන මේ මොහොතේ එන්නේ මේ ආරම්භණය ආවතන පත්තුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සතිකේ ඕක. පැහැදිලිද? ඒතර ගොරකාගෙන් අරමුණට අදාළ වර්ණ රූප වින්දනය, ශබ්ද රූප වින්දනය, ගන්ධ රූප වින්දනය, රස රූප වින්දනය, ස්පර්ශ රූප වින්දනය කියන වින්දන 5ම මෙතන පහළ වුණාද නැද්ද? එකවර at once instantly. මේ කතා දෙකක් නෑ මේක එකයි මේක අකාලික කියලා කියන්නේ ඒකයි. තේරුණාද? ඒතරම් වින්දන කීයද? 5යි. අන්න ඒක තමයි ගොරකා කියන සංකාරයට අදාළ වේදනා ස්කන්ධය. ඒ කියන්නේ වින්දන 5ක් නිසා අපි ඒකට ස්කන්ධ කියලා කියනවා. වේදනා ගොඩක් නිසා. ඊළඟට ගොරකා කියන අරමුණට අදාළ වර්ණ රූපයේ වින්දන වීමේ සංඥාව, ශබ්ද රූපයේ වින්දන වීමේ සංඥාව, ගන්ධ රූපයේ වින්දන වීමේ සංඥාව, රස රූපයේ වින්දන වීමේ සංඥාව, ස්පර්ශ රූපයේ වින්දන වීමේ සංඥාව. සංඥා කීයද? අන්න සංඥා ස්කන්ධය. ඒතර මේ සංඥා ස්කන්ධේ කුමකට පදනමද දැන් මෙතන පහළ වුණේ? ගොරකාගෙන ආරම්භණයට පදනම. රූප ස්කන්ධයක් පහළ වුණා, වේදනා ස්කන්ධයක් පහළ වුණා, සංඥා ස්කන්ධයක් පහළ වුණා. එතකොට ගොරකාගෙන අරමුණට අදාළ වර්ණ රූපයේ වින්දනීමේ සංඥාව සකස් වුණා, සංකාර. ගොරකාගෙන අරමුණට අදාළ ශබ්ද රූපයේ වින්දනීමේ සංඥාව සකස් වුණා. ගොරකාගෙන අරමුණට අදාළ ගන්ධ රූපයේ වින්දනීමේ සංඥාව සකස් වුණා. ගොරකාගෙන අරමුණට අදාළ ස්පර්ශ රූපයේ වින්දනීමේ සංඥාව සකස් වුණා. පහයිනේ. අන්න සංකාර ස්කන්ධේ. සංකාර ස්කන්ධේ. පැහැදිලිද? එතකොට ඊළඟට ගොරකාගෙන අරමුණට අදාළ වර්ණ රූපයේ වින්දනීමේ සංඥාව සංකාර වෙමින් ඒ වර්ණ ගොරකවට අදාළ වර්ණ රූප විඥානේ පහළ වුණා. ගොරකාගෙන අරමුණට අදාළ ශබ්ද රූපයේ වින්දනීමේ සංඥාව සංකාර වෙමින් ශබ්ද රූපේ ගොරකවට අදාළ ශබ්ද රූප විඥානේ පහළ වුණා. ගොරකවට අදාළ ගන්ධ රූපයේ වින්දනීමේ සංඥාව සංකාර වෙමින් ගොරකවට අදාළ ගන්ධ රූප විඥානේ පහළ වුණා. ගොරකවට අදාළ රස රූපයේ වින්දනීමේ සංඥාව සංකාර වෙමින් ගොරකවට අදාළ රස රූප විඥානේ පහළ වුණා. ගොරකවට අදාළ ස්පර්ශ රූපයේ වින්දනීමේ සංඥාව සංකාර වෙමින් ගොරකවට අදාළ ස්පර්ශ රූප විඥානේ පහළ වුණා. විඥාන කීයද? 5යි. අන්න විඥාන ස්කන්ධය.
එතකොට දැන් මෙතන ගොරකා කියන ආරම්භණය එනවත් එක්කම ගොරකාව කියන අරමුණට පටිච්ච සමුප්පන්නව මොකද වෙන්නේ? රූපස්කන්ධයක් පහළ වුණා, වේදනාස්කන්ධයක් පහළ වුණා, සංඥාස්කන්ධයක් පහළ වුණා, සංකාරස්කන්ධයක් පහළ වුණා, විඥානස්කන්ධයක් පහළ වුණා. පැහැදිලිද? පහළ වුණා. එතකොට ස්කන්ධ පහයි. අන්නේ ස්කන්ධ පහට සාපේක්ෂව තමයි පටිච්ච සමුප්පන්නව තමයි ආයතන සංකල්පය පහළ වෙන්නේ. කන්දානම් පාතු භවෝ ආයතනනම් පටිලව. බුදු පියාණන් වහන්සේ ওই කාරණේ පැහැදිලි කරනවා. හරියට පුදුම ලස්සන දේශන වෙවුවා. පැහැදිලිද? කතමෝ බික්කවේ භවපත්‍ය ජාති. විචුණු මේ භවයක උපදින්නේ කොහොමද? මේ සත්ත්ව සංකල්පේ භවයක උපදින්නේ කොහොමද? යා තේසං සත්තානං ධම්මා ධම්මා සත්‍යනිකායේ ජාති සංජාති ඔක්කාන්ති අබිනික්කාන්ති. ජාති සංජාති ඔක්කාන්ති අබිනික. ඔක දිගට වෙගෙන යනවා. සමුදෙනවා නිරෝධනවා සමුදෙනවා නිරෝධනවා දිගට කරගෙන යනවා. අන්නේ එහෙම වෙමි යද්දී කන්දානම් පාතු භාවෝ ගොරකා කියනකොට ආවේ දැන් ගොරකා කියන ආරම්භයට කන්දානම් පාතු භාවෝ. ඔව් කන්දා පාතු භාවෝ ආයතනනම් පටිලාභෝ. ආයතන සංකල්ප වුණා. ආයම් උච්චති බික්කවේ භවපත්‍ය ජාති. ඔන්න බුදුහාමුදුරුවෝ භවයක උපදින හැටි ඔය කියලා දෙන්න. පැහැදිලිද? එතකොට භවයක උපදින්න ලබනාත්මෙද? පෙර ආත්මෙද? කොතනද උපදින්නේ? මේ දැන් මෙතන මේ ගොරකා කියන සංකාරයේ සම්බුද්ධත්වයට වෙනකම හටගත්ත භවයේ අන්න ඉපදිච්ච ආකාරය. එතකොට අතන අර ගොරකා කියන ආරම්භණයට අදාළ රූපස්කන්ධයයි, වේදනාස්කන්ධයයි, සංඥාස්කන්ධයයි, සංකාරස්කන්ධයයි, විඥානස්කන්ධයයි. පහ පහ කීයද ඒවා? 25. පහ 25යි. 25යිනේ. ගොරකා කියන ආරම්භණයට අදාළ රූපස්කන්ධයට 5යි. වේදනාස්කන්ධයට 5යි, සංඥාස්කන්ධයට 5යි, සංකාරස්කන්ධයට 5යි, විඥානස්කන්ධයට 5යි. පස්වර 5 25යි. මෙන්න මේ 25 තලයේ ගොඩනගෙන දන එකටමයි මේක තමයි ඉදප්පච්චේතාව කියලා කියන්නේ. ඒ 25 ආකාරයේ පහළ වෙන තන ආයතන සංකල්පය පහළ වෙනවා. අන්න 25යි 31. අන්න 31 තලය තුල භවෙහි තත්වය උපදින්නේ පුතේ. මේ just now present moment. ඒක පුදුමයක් නෙවෙයි ළමයිනේ. මේක අත්දැක්කේ නැතුව කියන්න බෑ කිසිකෙනෙකුට. පැහැදිලිද? එතකොට දැන් ගොරකා කියන ආරම්භණය මෙතන එම මොකද වෙන්නේ ගොරකා කියන ආරම්භණයෙන්ද? ගෝයන්න සමුදේ තුන නිරෝධයි, රායන්න සමුදේ තුන නිරෝධයි, කායන්න සමුදේ තුන නිරෝධයි. නිරෝධ වෙනකොට අර 31 තලයේ මොකද වෙන්නේ? නිරෝධයි. සමස්තේ නිරෝධයි. අවිද්‍යා නිරෝධා ගොරකාගෙන සංකාර නිරෝධෝ, සංකාර නිරෝධා විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ, නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ, සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ, පස්ස නිරෝධා වේදනා නිරෝධෝ, වේදනා නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ. භව නිරෝධා ජාති ජරා ව්‍යාධි වර්ණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායස නිරුද්ධಂತಿ. ඒ මේ තස කේවලස දුක්ඛක්ඛන්දස නිරෝධෝ හොතු. කොයි වෙලාවද ඒක වෙන්නේ? මේ දැන් බලන්න කාලික ධමයක් කියන එකේ තේරුම ළමයිනේ ඔන්න ඕකයි. මේ දැන් වෙන්නේ මේ. ඒතර ගොරකාගෙන ආරම්භනේ සමුදේ වෙච්ච සියල්ල සමුදේ වුණා. ගොරකාගෙන ආරම්භනේ එම සමුදේ තුන නිරෝධ වෙද්දී අර සියල්ලම අර 31 තලෙම නිරෝධ වුණා. ඒ නිරෝධ වෙනකොට මොකද උනේ? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායස නිරුද්ධಂತಿ. ඒව මේ තස කේවලස දුක්ඛක්ඛන්දස නිරෝධ හොති. පැහැදිලිද? ඒ සමස්තේ නිරෝධ වුණා කියන්නේ මොකද්ද? එතන පහළ වුණේ බුද්ධත්වය. අන්න දෙතිස් මහා බුද්ධ ලක්ෂණය 31 ඉවරයි. කොයිලාද? එතකොට දැක්කද ගොරකා කියන ආරම්භනේ සමුදේ වෙනකොට 31 තලයේ සමුදේ වුණා. ගොරකා කියන ආරම්භනේ එම සමුදේ විතර නිරෝධ වෙනකොට ඒ 31 තලය ඉතිරි නිරෝධ වුණා. ඒ නිරෝධ වෙනකොට 31 තලයේ නිරෝධ වෙනකොට අනිවාර්යයෙන්ම හැම ක්ෂණයක් පාසාම දෙතිස්ම 32 වෙනි ලක්ෂණය 32 වෙනි ලක්ෂණය බුද්ධත්වයේ පහළ වෙනවා. ඒක තමයි දෙතිස් මහා බුද්ධ ලක්ෂණය කියලා කියන්නේ. පුතේ මේ මොහොතේ වෙන අප්‍රමාණ ගැඹුරු රත්තරන් දහමක් අපි උත්තම දේශනා කරේ. පැහැදිලිද? ඒ කියන්නේ ගොරකා කියන ආරම්භනේ මෙතන ගොරකා විතර නෙමෙයි කෝකත් එහෙම තමයි. අම්මා තාත්තා දුව පුතා කොටින්ම මෙතන ආරම්භනේ එනවනේ. එන හැම ආරම්භනයක් පාසාම මේ 31 තලය සමුදේ වෙනවා. ඒ 31 තලයේ එම සමුදේ වෙන නිරෝධ වෙනවා. ඒ නිරෝධ වෙනකොට අනිවාර්යයෙන්ම එහෙම හැම තැනකම හැම ශරණයක් පාසාම බුද්ධත්වයේ පහළ වෙනවා. ඒක තමයි දෙතිස් මහා ඇයි ඒකට දෙතිස් මහා බුද්ධ ලක්ෂණ කියන්නේ? අර 31 නිරෝධ වෙනිත් තැනින් තමයි ඒක වෙන්නේ. දෙවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව කියන්නත් බෑ. ඔව්. ඒක අවස්ථාවක් නෙමෙයි. ඔව්. ඒ ක්ෂණයම තමයි. ඔව්. එතකොට අන්න ඒක තමයි පුතේ දෙතිස් මහා බුද්ධ ලක්ෂණ කියලා කියන්නේ.
පැහැදිලිද? එහෙනම් මේ දෙතිස් මහා බුද්ධ ලක්ෂණය ඒ කියන්නේ බුද්ධත්වයේ පහළ වෙන්නේ මේ ලබනාත්මද? මේ දැන් ළමයිනේ රත්තරන් පුතේ මේ දැන් මේ මොහොතේ අපේ උත්තරය ඒකනේ කිව්වේ පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත විපස්සති කියලා කිව්වේ ඔකයි. එතකොට දැන් ඒ ටික පැහැදිලිද? දැන් ඔබ ගොරකා කියන ආරම්භණයේ කරුණු නොදැන කරුණු නොදැක. මොකද මම මේ කරුණු නොදැන කරුණු නොදැක කියලා කියන්නේ ඇයි? ගොරකා කියන ආරම්භණය මෙතන සමුදය තුල නිරෝධ වෙනවද නැද්ද? ඒක ඒකාන්තම වෙනව නේද? එතකොට අන්න ඒ කරුණ නොදැන ඒ කරුණ නොදැක යමෙක් ගොරකා කියන ආරම්භණය ඇල්ලුවොත් වින්දොත් මොකද වෙන්නේ? අන්න අර ස්කන්ධ පහේ උපාදානයට බැඳි වෙනවා. අන්න එතන පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ ඒකයි. ඒතර පංච උපාදානස්කන්ධයේ පුතේ වටාපත කියලා ගත්තත්, මේසේ කියලා ගත්තත්, පුටුව කියලා ගත්තත්, කෝප්පය කියලා ගත්තත්, වාහනය කියලා ගත්තත් පැහැදිලිද? කැමරාව කියලා ගත්තත් හැම තැනකම මේ පංචස්කන්ධය පහළ වෙනවා. ඒකේ නිරෝධය නොදැක්කොත් අන්න පංච උපාදානස්කන්ධයට ඒ පෘථග්ජනය වැඩි වෙනවා. පැහැදිලිද? ඒ පෘථග්ජනයා අපේ බුදු පියාණන් වහන්සේ අර මෙතන පෙන්වුවේ මේ සූත්‍රයෙන් පෙන්වන ආකාරයට මගේ ශාසනයේ ශ්‍රමණේක් නොවේ. ඒ නොදකින්න කෙනා. එහෙමනම් අනිවාර්යද නැද්ද මේ හැම මොහොතක් පාසා මෙතන පහළ වෙන හැම ආරම්භණයක්ම සමුදය තුල නිරෝධ වෙන බව ප්‍රඥාවෙන් දකිමින් යාම තථාගත සම්මා සම්බුද්ධ ශාසනයේ හැම කෙනෙකුටම පැහැදිලිද? භික්ෂුව භික්ෂුණී උපාසක උපාසිකායන සිව්වණක් පිරිසට අනිවාර්යෙන් කළ යුතුද නැද්ද? අනිවාර්යෙන් කළ යුතුයි. පුතේ මේ අරමුණු විඳිනකොට මේ සංසාර ගංගේ පහළට ගලාගෙන යනවා. පැහැදිලිද? එතන ජාති ජරා ව්‍යාධි මරණ දුක බුදුහාමුදුරුවෝ කිව්වේ මොකක්ද කරන්න කියලාද? ඔබලා ඒ අනුසෝතගාමී සංසාර ගමනේ මිදිලා පටිසෝතගාමී වෙලා උඩුගම්බල යන්න කිව්වද නැද්ද? උඩුගම්බල යන්න කිව්වා. උඩුගම්බල යන්න මොකද කරන්න ඕනේ? මෙතන එන හැම අරමුණක්ම නිරෝධයි සීයෙන් පවත්තගෙන උට අන්න එයා පටිසෝතගාමී. පැහැදිලිද? ඒක නොදැන මේවා ලස්සනයි මේ විදියයි ඒ ගොරක නම් හොඳයි අරව හොඳ නැහැ අරක මේකයි මේක කී කියනවනම් එයා අනුසෝත අනුසෝතගාමී සංසාර ගමන. අනුලෝම නෙවෙයි අනුසෝතගාමී සංසාර ගමන. ඕ නෑ ඉතින් සුනීත සිවුරක් දාගෙන හිටියේ නෑනේ. සෝපාක සිවුරක් දාගෙන හිටියේ නෑනේ. අම්බපාලියේ වගේ දුවලා ඉතින් පසුව සිවුරක් දාගත්ත කියනවා සිවුරක් ඒ වෙලාව දාගෙන හිටියේ නෑනේ. උත්පලවන්නලා වගේ හිටියේ නෑනේ නේද? හිටියේ නෑනේ. මේක අත්දැකීදී 97 අවුරුදු 7 වෙනි ඉඳගෙන මම සිවුරක් දාගෙන හිටියේ නෑ. රාජකාරී කරද්දි මම මේක අත්දැක්කේ. පැහැදිලිද? ඔව්. ඔන්න ඔය විදියට පැහැදිලිද? එහෙනම් පංච උපාදානස්කන්ධය පැහැදිලිද? ඔව්. එතකොට පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්න නම් හැම මොහොතක් පාසාම ඒ කියන්නේ පංචස්කන්ධය හැම අරමුණක් පාසාම මෙතන කොට රැගෙනවා. හැම අරමුණක් ගොරකා කිව්වත් මොනවා කිව්වත් රං වැට කිව්වත් බෝධිය කිව්වත් පන්සල කිව්වත් භික්ෂූන් කිව්වත් දානේ කියලා කිව්වත් පැහැදිලිද? පාලම බෝක්කුව කොටින්ම මෙතන පහළ වෙන හැම සිතුල්ලක් පාසාම ওই පංචස්කන්ධය කොට රැගෙනවා. අවකාශය කිව්වත් සුළඟ කිව්වත් වලාකුළු කිව්වත් එනවා. ඇයි ඒ එන්නේ ඇයි? ඒක අන්න මදුපිට සූත්‍රයේ කියනවා යම් වේදේති තං සංජානාති. යම් වින්දනයක් කරනකොට ඒක හැඳින ගැනීම කරනවා විඥාන ක්‍රියාවලිය. යම් වේදේති තං සංජානාති. හැඳින ගැනීම කරනවා. යම් සංජානාති තං විතක්කේති. විතර්කයක් වෙනවා. කෙනා නෙවෙයි විඥානය තුල. යම් විතක්කේති තං පපංචේති. යම් විතර්කයක් වෙන තැන ප්‍රපංචයක් වෙනවා. ඒ කියන්නේ දැන් ගොරකාගෙන ආරමුණ එනවත් එක්කම දැන් මේ පුතාලාට ආවනේ වර්ණ රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ, ස්පර්ශ රූපේ ටක් ගාලා ආවනේ. ඒ ආවේ විඥානය තුල අර ක්‍රියාවලිය වුණා. මොනවද උනේ? ගොරකාගෙන ආරමුණට ආද වර්ණ රූපයක් තිබේද නැද්ද? තිබේ නම් ඒ කවරාකාරද? අන්න එතකොට අර වර්ණ රූප වේදිතේ සංඥා සංකාර විඥානේ ආවා. රූප වේදනා සංඥා සංකාර වුණා.
ගොරකා කියන අරමුණ ශබ්ද රූපයක් තිබේද නැද්ද? තිබේ නම් ඒ කවර ආකාරද? ඒකයි සංජානනයේ විතර්කය කියලා කියන්නේ. ඒ සංජානනයේ විතර්කයේ තුලින් ප්‍රපංචය. මම මේ පිළිවෙල අනන්ත කතා කරලා තියෙනවා. මගේ 60 දේශනාව බලන්න 60 සදාම සංඥා දේශනාව බාණ්ඩයේ ලොකු විස්තරයක් පිළිවෙල තියෙනවා. දැන් අද මම මේ කතා කරේ ඊට අදාළ යම් කොටසක් විතරයි. හොඳයි දැන් මම මේ ඉදිරියට කරන කරුණු තුල අපි අද කතා කරේ මොකද්ද? පංචස්කන්ධේ නිරෝධය නොදකින අය දැන් පංචස්කන්ධය දැන් අපි අහන විදිහට මම පෙන්නුවානේ ගොරකක් කියලා එනකොට ඒක එතකොට කෙනෙක් හිතුවද නෑ එහෙනම් ඒක හේතුඵලවාදීව නේද උනේ හේතුඵලවාදීව නේද එතකොට හැම අරමුණක් පාසාම හේතුඵලවාදීව කරන්නේ නැතුව මේ පංචස්කන්ධය මෙතන පහළ වෙනවද නැද්ද පහළ වෙනවා තේරුම් නැත්තම් තවදුරට අහන්න ආලමව තේරුම් ගන්න. එතකොට ඒ හේතුඵලවාදී පංචස්කන්ධය කරුණු නොදැන උපාදානය කරන්නෝ. සසරෙහි ඇවිදිති. ඕ මාතෘකාවද. හේතුඵලවාදී පංචස්කන්ධය කරුණු නොදැන උපාදානය කරන්නෝ සසරෙහි ඇවිදිති. එතකොට සසරෙහි ඇවිදින්න නැතුව අපි නිවනට යන්න නම් මොකද කරන්න ඕනේ? මොහොතක් නෑර පච්චුප්පන්න ජීවෝ ධම්මං තත්ත විපස්සතිනේ. මොහොතක් නෑර මෙතන මේ එන සමස්තය නිරෝධයි සිහිය පවත්වමින් එදිනෙදා ඔව් බුදුහාමුදුරුවෝ කියලා දුන්නා ලෝහිත සූත්‍රයේ මහාලි සූත්‍රයේ ගෝඨපක සූත්‍රයේ උන්වහන්සේ කිව්වා ලෝහිතට කියනවා කතංච ලෝහිත බික්කු සති සම්පජඤ්ඤේන සමන්නගතා හෝති. ලෝහිත දැන් බික්කුම් සිහිය පවත්වන්න ඕන කොහොමද? ලෝහිත අලෝකිතේ විලෝකිතේ සම්මිංජිතේ පසාරිතේ සංඝාරිපත චීවරදාරේන උච්චාර පස්සාවකම්මේ ගතේ ඨිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ වාසිතේ හරිය තුන්නේ භාවි. මොකද මේ කියන්නේ? ගතේ ඨිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ වාසිතේ අනබොන අඳින හිටන යන හේරමයිති අලෝකිතේ විලෝකිතේ සම්මිංජිතේ පසාරිතේ කියන්නේ එන යන අතපය දිගාරින අකුල් ආදී වශයෙන් මේ කරන හැම ක්‍රියාවක් පාසාම සමස්තේ නිරෝධයි උච්චාර පස්සව කම කියන්නේ වැසිකිලි කෙලියද්දි පැහැදිලිද වැසිකිලිය ගිහිල්ලා වාඩි වෙලා මොකද කරන්න ඕනේ සමස්තේ නිරෝධයි මම නෙවෙයි කියන්නේ බුදුහාමුදුරුවෝ ඔබ එක පැය භාගයක් මේ නිරෝධය පිළිබඳව සිහිය පැවැත්වුවේ නැහැ කියලා කියන්නේ මොකද වෙලා තියෙන්නේ ඔබ සංසාර ගඟට වැටුණා සංසාර ගඟට වැටුණා. එතන තමයි බුදුහාමුදුරුවෝ අර කිව්වේ රාධාහාමුදුරුවන්ට කිව්වේ රූපං කෝ රාධ මාරෝ වේදනා මාරෝ සංඥා මාරෝ සංකාර මාරෝ ඒව අල්ලපු කෙනා මාරයාගේ කටේ. පැහැදිලිද? අන්න ඒ නිසා රත්තරන් පුතේ මම අවසාන වශයෙන් මේ සියලු දෙනාටම ගෞරවණීය ආරාධනයක් කරනවා මේ ධම්ම දේශනා ගැඹුරුයි මේවා සම්මත දේශනා නෙවෙයි. සම්මත දේශනා මම දේශනා කරන්නේ නැහැ මට කරන්න දෙයින්නෙත් නැහැ මම කරන්නෙත් නැහැ මට අදාළත් නැහැ මේවා සේරම පරමාර්ථ ධර්ම වලින් සිද්ධ කරන්නේ මනසනම් වූ සක්කාය දිට්ඨියේ සිද්ධ වෙන මේ නිකන් අර මල් වෙඩිල්ල මඩුල්ලිය පත්තු කරපුවාම මොකද වෙන්නේ? ඔව් විහිදිලා ගිහලා කැඩි බිඳි ගිහලා කලා වැකිලා යනවනේ. අන්න ඒ වගේ දෙයක් තමයි මේ මනස කියන තැන වෙන්නේ. අන්න ඒ විඥාව තමයි මම මේ පැහැදිලි කරලා දෙන්නේ. පැහැදිලිද? ඒක ලෞකික විඥාවක් නෙවෙයි ලෝකෝත්තර විඥාවක්. පැහැදිලිද? ඒ ලෝකෝත්තර විඥාව තමයි මම මේ පෙන්වුවේ දැන් පැයක් විතර. පැහැදිලිද? ලෝකෝත්තර විද්‍යාව බලන්නේ මොන වගේද? ඇස්වලින්ද? නෑ ඒක බලන්න ඕන ප්‍රඥාවෙන්. යදා පඤ්ඤාය පස්සති. ඔව් යදා පඤ්ඤාය පස්සති. හොඳයි අපි ආයේ හමුවෙමු. අද ධර්ම දේශනේ මෙතකින් සමාප්තයි. සාදු සාදු සාදු